සුපින්නතුනේ අද බක් පොහෝ දවසේදී උදෑසනම විහාරස්ථානයට පැමිණිලා දාන ශීල භාවනා ආදී පින්කම් රාශියක් සිදු කරගෙන ඉන්න මේ මොහොතේදී දවසේ අවසාන දහම් සාකච්ඡාව විදිහටයි මේ සඳහා ඔබ සියලු දෙනාම සූදානමින් සිටින්නේ. තථාගතයන් වහන්සේ දෙවනවර ලංකාවට වැඩම වීමේ සිදුවීම අප දන්නවා චූලෝදර මහෝදර නාගයන් දෙදෙනෙකුගේ ගැටුමක් සමනය කිරීම සඳහා සරත්නයන් වහන්සේ දෙවනවරට ශ්‍රී ලංකාවට වැඩම කරා. ඒ වගේම නාගදීප චෛත්‍ය ඉදිකිරීම සඳහා පුරෝගාමී වුණු විශේෂ පොහොය දවසක් තමයි අද මේ දවස. මීට අවුරුද්දකට පමණ කාලයක් තිස්සේ අපි සියලු දෙනාම සහසම්බන්ධ වුණා සුවිශේෂී ධම් සාකච්ඡාවකට. එක එල්ලේ එක මාතෘකාවකට එකම බණපද ටිකක් අපි සාකච්ඡා කරගෙන ගියා. තථාගතයන් වහන්සේගේ ශ්‍රී මුඛ කමලින් දෙසා වදාළ ඒ උත්තරීතර ගාම්භීර ධර්මය අපි බොහෝම සංයමයෙන් ටික ටික අපි පුහුණු වෙන්න පටන් ගත්තා. පින්නතුනි, කෙනෙක් අපෙන් අහන්න පුළුවන් මොකටද ඒ අභිධර්මය? මොකටද ඒ ගාම්භීර ධර්ම කතා? ඒ බුදුහාමුදුරුවෝ ගහක් ගලක් මොකක් හරි දෙයක් උපමාවට අරගෙන බණපද ටිකක් නේද කිව්වේ? ඇයි මේ මෙච්චර අමාරු දේවල් අපි ඉගෙන ගන්න කියලා? පින්නතුනි, ධර්මය අවබෝධ කරගන්න ඕන වර්ග 4ක් ඉන්නවා. කවුද? උද්ඝටිතඤ්ඤ, විපටිතඤ්ඤ, නෙය්‍ය, පදපල. මේ උද්ඝටිතඤ්ඤ විපටිතඤ්ඤ කියන දෙකොට්ටාශය හැකියාවක් තියෙනවා ඉතා වේගයෙන් ධර්ම කරුණු ග්‍රහණය කරගන්න. ඒ අයට ධර්මයක් ලැබුණ සැනින් ඒ අවබෝධ කරගෙන මේ නිවන සාක්ෂාත් කරගන්න පුළුවන්. අපිට එන හැකියාවක් නැහැ පින්නතුනි. අපි ඉන්නේ නෙය්‍ය කියන ගණයේ. මේ නෙය්‍ය කියන ගණය, ඒ කියන්නේ අපි වගේ අය බණ අහනකොට පර්යායන් කිහිපයක් යටතේ බණ අහන්න ඕනේ. ඒ වගේම කල්යාණ මිත්‍රෝ නිතර නිතර ආශ්‍රය කරන්න ඕනේ. ශ්‍රී සද්ධර්මය නිතර සවනට වැඩෙන්න ඕනේ. ධම්මානුධම්ම පටිපදාව යෝනිසෝ මනසිකාර මේවා දිගින් දිගට සිද්ධ වෙන්න ඕනේ. ධර්ම කරුණු ලියාගෙන ගලපගෙන විශ්ලේෂණය කර කර කරුණු හොය අන්න එහෙම කරොත් තමයි පින්නතුනි මේ නෙය්‍ය කියන කෙනෙකුට ධර්මය අවබෝධ වෙන්නේ. ඒ නිසා ඔහේ අහන්නම් වාලේ අහගෙන හිටියොත් නෙය්‍ය කියන කෙනෙක්ට ධර්මය අවබෝධ වෙන්නේ නැහැ. ඒ නිසා ඒකට මහන්සි වෙන්න ඕනේ. පොඩි කැපකිරීමක් ඔබ ළඟ තියෙන්න ඕනේ. පොඩක් මොමනාවෙන් මේක අහන්න ඕනේ. අනවරාග සංසාරය පුරා බුදුවරු නම් මොනසක් පහළ වෙන්නේ නැද්ද මේ ලෝකේ? පිටුනේ එකද බුද්ධ ශාසනයක්වත් බොහොම ආදරෙන් අපි පරිශීලනය කරේ නැති නිසා අද අපිට මේ සසර එන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා පින්නතුනි මේ අවස්ථාව ඔබට ධර්මයේ ලැබිච්ච ආත්මේ ශ්‍රී සද්ධර්ම රත්නය, ශ්‍රී සද්ධර්මය ඔබට ලැබිච්ච මේ භවය
පින්නතුනි සංසාරේ තියෙන වාසනාවන්තම භවය මේ භවය වෙන්නේ නැති ඔබේ. එයි මේ සංසාර පුරාවට ඔබ ආපු නැති මේ උත්තරීතර බණපද ටික ඔබට මේ ආත්මෙ දැන් ඔබට අහන්න ලැබෙනවා. මේ තමයි පින්නතුනි සසරේ පිනක මහිමය. එනිසා මේ බණ පද ටික හොඳින් ධාරණය කරගන්න. මම දැන් ඇරුවේ සමහර කෙනෙක් හිතන්නට පුළුවන් මොකටද මේවා? පින්නතුනි ඔබ නිකන් හිතන්න ඔබ මේ ආත්මෙන් මිදිලා ඊළඟ භවයට යන තැන ඔබට සුගතිය පිණිස වෙන කාරණාවක් නැහැ. සුගතිය පිණිස ස්ථීරව කාරණයක් නැහැ. එහෙම දෙයක් තියෙනවා නම් මට හරි කියන්න. දන්න බණවලින් ඊළඟ ආත්මේ සුගතිවත් වෙනවා කියලා සාක්ෂි සහිතව කියන්න බෑ. මේ භවය ආරක්ෂාවක් කොහෙවත් නැහැ. ධර්මයේ පැහැදිලි කරන විදිහට පෘථග්ජනයාගේ මහගෙදර සතර අපායෙන් මේ අපිට පොඩි ඉන්ටර්වල් එකක් ලැබිලා තියෙනවා. ඊළඟට අපි මේ සතර අපායට යන්න නියමිතයි. අනවතග්ග සංයුත්තේ තථාගතයන්න් වහන්සේ පැහැදිලි කරනවා චතුරාර්ය සත්‍ය පටිච්ච සමුප්පාදය පිළිබඳව විශ්වාසයක් නැති කෙනෙකුට හිතෙන්න පුළුවන් කියලා මේ බුදුහාමුදුරුවෝ ටිකක් බර කළා කියනවද කියලා වගේ එකක් ඔබට හිතෙන්න පුළුවන්. පින්නතුනි කෙනෙක්ව යහමඟට ගන්නවත් බුදු කෙනෙක් බොරු කියන්නේ නැහැ. එනිසා ඒක සැකහැර දැනගන්න. අපේ මහගෙදර සතර අපායයි. පෙර ආත්මික කරපු මහා පිනක් පරිසම් දීලා අද මේ මනුෂ්‍යාත්මයක් ඔබ ලබලා ඉන්නවා. පින්නතේ ප්‍රශ්න තියෙන්නේ මෙතනින් ඊළඟ භවයට යනකොට යටත් පිරිසෙන් සෝතාපට්ටි ඵලයක් ලබා නොසිත ඉන්නවනම් ඔබගේ අවසාන චුතිසිතට පහළ වුණොත් ඊළඟට භවයට අදාළව මොනියම් හෝ පටිඝ නිමිත්තක් රාගසිත විල්ලක් වගේ දෙයක් ඔබට ආවොත් ඔබ දුගතියට යාමේ සම්භාවිතාවක් තියෙනවා. සරලව කිව්වොත් මෙහෙම දෙයක්. අපිට දැන් අපාය යන කර්ම සකස් වෙලා තියෙනවද නැද්ද කියන්නේ? අපාය යන කර්ම අපි ගාව තියෙනවද නැද්ද? තියෙනවා. අපාය යන කර්ම තියෙනවන තරම්. සමහර වචන වලට උත්තර දෙන්න බයයි. මම අහන ප්‍රශ්නේ අපිට කේන්ති ගිහිල්ලා නැද්ද? දෝමනස සාගත පටිඝ සිතවිලි ඇවිල්ලා නැද්ද? ඇවිල්ලා තියෙනවා. ඔය වෙලාවට ඔය සිතවිල්ලක් උපාදාන වුණොත් අවසානයේ කෙලින්ම දුගතියේ. අය අහන්න දෙයක් නැහැ. හැබැයි දැන් කේන්ති ගියා කියලා අපාය යන්නේ නෑ. දැන් ප්‍රශ්නයක් නෑ. දැන් මාන්නයාව කියලා ගැටලුවක් නෑ. දැන් රාගයාව කියලා ප්‍රශ්නයක් නෑ. මේ ජීවිත රූපයෙන් ඔබ ආරක්ෂා කරගෙන මේක බැදගෙන තියාගෙන ඉන්නවා. ඒ නිසා ප්‍රශ්නයක් නෑ. හැබැයි මේ කරන කර්ම ටික එක තැනකට යනවා කියලා හිතන්න. මේකමට ඔබට තේරුම් ගන්න පැහැදිලි වෙන්න ඕනේ නේද මම මේ කියන්නේ. මේක එක තැනකට ගිහලා තියෙනවා කියලා හිතන්නකො නිකන් අර ෆ්‍රීස් වෙලා වගේ තියෙනවා කියලා හිතන්නකො නිකන්. මේකේ ශක්තියක් නැහැ එතකොට. අයිස් වගේ නිකන් තියෙනවා කියලා නිකන් හිතන්නකො නිකන්. මේ කියන්න ඕනේ නේද මේ ගාරික භාෂාවෙන් කතා කරන්නේ. දැන් සමහර මේ එක ලෝකේ විනාශ කරන සමහර බැක්ටීරියා එක වගේ දේවල් තියෙනවා. ඒවා මේ අයිස් වල වගේ තැන් වල මේ වෙනම තියෙනවා ෆ්‍රීස් වෙලා වගේ. හැබැයි සාමාන්‍ය වතුරට එකතු වෙච්ච ගමන් මේවා ශක්තිමත් වෙන්න ගන්නවා නැවත වතාවක්. ඒ වගේ ඔබට දැන් කේන්තියක් ආවට ගැටලුවක් නැහැ. කර්මයක් විදියට හැදිලා තැනක තියෙනවා.
හැබැයි ඔන්නෝක ශක්තිමත් වෙන්න ගන්නවා අර චුතිසිත ඇවිල්ලා ප්‍රතිසන්දි සිතට ඕක අදාළ වෙනකොටම අන්න බලය එන්න ගන්නවා ඒකට. ඒ වෙලාවේ දැනුනොත් කේන්තියක් ආය අහන්න දෙයක් නැහැ. සමහර වෙලාවට අදාළ ආත්මවලටම කෙලින්ම යනවා. මාන්නයක් ආවොත් කෙලින්ම සුනක ආත්මයකට යන්න පුළුවන්. උදාහරණයකට කිව්වේ. කේන්තියක් වුණ වඳුරු ආත්මයකට යන්න පුළුවන්. ඒ අන්තිම මොහොතේ අන්තිම සිතට මම මේ කියන්නේ. දැන් ප්‍රශ්නයක් නැහැ. දැන් මොන තරම් කේන්ති එනවද? දැන් සුනක ආත්ම ගන්න නැහැනේ. වඳුරු ආත්ම ගන්නෙත් නැහැනේ. හැබැයි අර වෙලාවේදී ඒ ආත්ම ලබන්න පුළුවන්. දැන් මොකක්ද අපි කරන්න ඕනේ වගේ වෙලාවකදී? දැන් පින්වත්තුනේ අපායට යන්න ඕන බීජ ටික දැන්ටමත් ඔබ ගාව තියෙනවා. ඒක වළක්වන්න බෑ ඉතින්. ඇත්ත කතාව ඒකයි. හැබැයි පොඩි වැඩක් කරන්න පුළුවන්. ඔය බීජ ටික තිබ්බට වැඩක් නැහැ. ඒ ටික පැලවෙන්න මොනවද ඕනේ? පසක් ඕනේ. අඹ ඇටයක් තිබ්බට වැඩක් නැහැ. අඹ ඇටේ මෙතන දාලා තිබ්බොත් පැලවෙන්නේ නැහැ. මේ ටයිල් කැටේ උඩ අඹ ඇටයක් දාලා තිබ්බ කියලා පැලවෙනවද? නැහැ. හැබැයි පැලවෙන්න සුදුසු වගේ පරිසරයක තිබ්බොත් අඹ ඇටේ පැලවෙනවා. ඔබ ගාව බීජ තියෙන්න පුළුවන්. ඒ කෙත සකස් නොකර ඉන්න පැලවෙන්නේ නැහැ. මේ කෙනෙක් අවසාන මොහොතදී අවසාන හුස්ම රැල්ල යනකොට ඔය කියන කර්මයක් මතුවලා එනකොට ඒක උපාදාන නොකර ඉන්න විදිහ ඉගෙනගෙන තිබුණොත් ආයුබේ විඥානයේ පිහිටන්න තරක් නැති වෙනවා මිතුන් භවෙන්න. අන්න එතනදී ඔබට පුළුවන්කමක් තියෙනවා මෙතන භව නිරෝධය කරගන්න. ඕක කරන්න පුළුවන් මරණ වෙලාවට තමයි. සමහර බුද්ධ දේශනාවේ සමහර සූත්‍රවලක් කියන්නේ ඒ පුද්ගලයා අවසානයේ මරණකොට රහත් වෙනාය කියලා අහලා තියෙනව නේද? ඔන්න ඒ අවස්ථාව. ඊට මත්තෙන් ඔබටත් කර මේ ආත්මේ දී ජීවත් වෙලා ඉන්න ගමනොත් ලබන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවා. අපි පින්වත්නි අන්න ඒ දේවල් ගැන මේ කතා කරන්නේ. එතකොට අභිධර්මයක් නැති කෙනෙකුට ජනුරු ධර්ම පරයායක් නැති කෙනෙකුට ඔය වගේ තැනකට හිත ගන්න බෑ. තේරෙන්නේ නැහැ. ඔබ දන්නවද මරණ මංචකයේදී මේ බඩ කියතකින් කපන වේදනාවක් දැනෙනවා. කපදූප සූත්‍රය පැහැදිලි කරනවා. මේ ශක්තිමත් පුරුෂය දෙන්නේ කටු සහිත කම්බියක් කොළුවට දාලා දෙපැත්තෙන් අදින වේදනාව වෙනවා. ගිනි අඟුරු වලක ශක්තිමත් පුරුෂය දෙන්නෙක් බව අවිද්දවන වේදනාව ඔබට දැනෙනවා. සමහර විට දුව පුතා මුණුබුරු මිනිබිරිය කෑ ගහනවා අනේ අම්මේ අපිව දාලා යන්නකෝ කියලා. එහෙම වෙන්න පුළුවන්. සමහර වෙලාවට ICU එකක වගේ තැනක ඔබ ඉන්නවා වෙන්න පුළුවන්. නර්ස් නෝඩ කෙනෙක් සමහර වෙලාවට ඔබගේ පපුව තද කරනවා වෙන්න පුළුවන්. අන්තිම හුස්ම පොද ගන්න. අපි දන්නේ නැහැ පින්නතුනේ. මරණයේදී මට බුදු ගුණ සිහි වේවා කියලා කොච්චර කිව්වත් වැඩක් නැහැ පින්නතුනේ. ඕක හරියට අපි ප්‍රගුණ කරලා තිබුණේ නැත්තම් මෙන්න මෙතන අපිට ගලව ගන්න පුළුවන් නම් හරි. ඒ නිසා අන්නේ කාරණාව තමයි අපි මෙතනදී උගන්වන්නේ. තව එක දෙයක් වොන්නම් කියන්නම් අතිරේක කාරණාවක් විදිහට ඔබ අහලා අපි ඊළඟ දවස්වලදී අපි මේක තවදුරටත් මේක පාඩම් මාලාවක් විදිහට මම උගන්වන්නම් පැහැදිලි කරන්න. ඔබ අහලා තියෙන චිත්ත වීදි කියලා එකක් අහලා තියෙනවද? චිත්ත වීදි. මේ චිත්ත වීදි වල තියෙනවා සිත් හතක් කර්ම හැදෙන ජවන් සිත් කියලා. තේරුම් නැත්නම් කමක් නැහැ. නිකන් ඔළුවේ තියාගෙන මොනවා හරි කියනවා කියලා. ජවන් සිත්. ওই ජවන් සිත් හතක් පහළ වෙනවනේ. ජවන් සිත් හතෙන් පළවෙනි ජවන් සිත දිට්ඨගම වේදනීය විපාක දෙනවා. ඒ හින්දා දිට්ඨගම වේදනීය කියන බින්දතේ මේ ආත්ම විපාක දෙනවා කියන්නේ.
හොඳට පින්කම් කරනකොට හොඳ දේවල් හිතනකොට හොඳ දේවල්ම කරනකොට අන්න හතෙන් එකක් මේ ආත්මෙදිම විපාක දෙනවා. ඒ නිසා හැම වෙලේම මොකද කරන්න ඕනේ? හොඳ දේවල් කරන්න, හොඳ දේවල් හිතන්න. ඇයි? හතෙන් එකක් විපාක දෙනවා. ඉරිසියාව, කුහකකම, නොපනත්කම, වෛරය, ක්‍රෝධය ඉන්න මිනිස්සුන්ට අර විදිහටම ජවන් සිත් ක්‍රියාත්මක වෙනවා. ඒ අකුසල කර්ම වලින් හතෙන් එකක් මේ ආත්මෙදිම විපාක දෙනවා. මේ ආත්මේ නම් ටිකක් හරි හොඳින් ඉන්න ඕන නම් මොකද කරන්න ඕනේ? ඥානාවක් වගේ හැම වෙලේම හොඳ දේවල්ම හිතන්න, හොඳ දේවල්ම කරන්න. ඒ හතෙන් එකක් දැන් විපාක දෙනවා. එහෙම මතක තියාගන්න. ඉස්සරහට කරන්න තියෙන කොටසක් මම මේ දැන් කියලා දුන්නේ ඒකට සම්බන්ධ වෙන නිසා. හොඳයි. එතකොට පින්වතුනි අපි පෞද්ගලිය පුරේ කිහිපයේදී සාකච්ඡා කරගෙන ආපු කාරණාවට අපි නැවත වතාවක් හිත තියමු. මම ඔබට කියලා දුන්නා මේ ලෝකයේ තියෙන හැම දෙයක්ම අපි ග්‍රහණය කරගන්නේ තැන් කීයකින්ද? 6කින්. මොනවද ඒ තැන් ටික? ඇස, කන, නාසය, දිව, කය. ඒක පැහැදිලිනේ. ලෝකෙම තියෙන දේවල් අපිට දැනෙන්නේ ඔය 6. හරි. එතකොට සූත්‍ර පිටකයේ අනුසාරයෙන් පින්නතින් මම ගොඩාක් පරිස්සම් වෙනවා මේ සමහර අම්මලට අභිධර්මයේ කියනකොට සමහර අය මේ එන්නේවත් නැහැ. පැත්ත පලාත එන්නේ නැහැ සමහර වෙලාවට හරි බයයි. අහන්නෙත් නැහැ සමහර වෙලාවට. මත් එක්ක තරහ වෙන විදිහට සමහර වෙලාවට ඉන්නේ. ඒ වචනෙටවත් ආස නැහැ සමහර අය. ඒ නිසා මම ඔබට මේ කරුණු ටික සූත්‍ර පිටකයේ ආශ්‍රයෙන් උගන්වනවා. හැබැයි සූත්‍ර පිටකයේ තියෙන දේවල් ටික ටික හරි දන්නවනේ. ස්වාමීන් වහන්සේලා බණ කියනකොට සූත්‍ර පිටකයෙන් බණ කියන්නේ. ඒ හිත සූත්‍ර පිටකයට හරි ආසයි. මේ කරුණු ටිකේ හින්දා මේවට ටිකක් ආසයි. ඒ හින්දා මම සූත්‍ර පිටකයෙන් ගිහිල්ලා අභිධර්ම පිටකයට අවශ්‍ය කරන කරුණු ටික තමයි ඔබට මේ මතක් කරලා දෙන්නේ. එතකොට සූත්‍ර පිටකයේ හැටියට පින්නතුනි රූපයක් අපිට නිකන් බලන්න බෑ. බලනවා නම් වැඩ තුනක් වෙන්න ඕනේ. මොනවද ඒ රූපයක් බලන්න දෙන වැඩ තුන? ඇහැයි, රූපයයි, චක්කු විඥානයයි. ඔය තුන් දෙනා නිසා තමයි කියන්නේ මොකක් පේන්නේද? රූපයක් පේන්නේ. ලිග්ගල් තුනක් උඩ යම්කිසි භාජනයක් තියලා තිබ්බොත් ඔය එක ගලක් ගත්තොත් මොකද වෙන්නේ? අර භාජනේ වැටෙනවා. ඒ නිසා රූපය සකස් වෙන්න නම් ಜಾති කීයක් ඕනේද? 3ක් ඕනේ. මේ මල් පොකුර ඔබගේ ඇස් දෙකට පේන්නේ කියන්න. ಜಾති 3ක් සම්බන්ධ වෙලා. එහෙනම් මේ මල් පොකුර කියන්නේ තිබිච්ච දෙයක්ද? සමුදය වෙච්ච එකක්ද? සමුදය වෙච්ච එකක්. ඒ කියන්නේ සකස් වෙච්ච එකක්. ඔය තැන් තුනෙන් එකක් හරි වැඩ කරේ නැත්නම් මේ මල් පොකුර ඔබට පේන්නේ නැහැ. ඇහැ නැත්නම් පේන්නේ නැහැ. ඊට පස්සේ මල් පොකුර නැත්නම් පේන්නේ නැහැ. අපේ භාෂාවෙන් කතා කරමු. මේ මල් පොකුර අරඹය ඔබගේ විඥානයේ ක්‍රියාත්මක වුණේ නැත්නම් ඒ පේන්නේ නැහැ. තියෙන දේ නෙවෙයි පේන්නේ පින්නතුනි. බාහිර ලෝකේ ඕන තරම් දේවල් කියන්න පුළුවන්. හැබැයි විඥානයේ මෙහෙයුවොත් තමයි මේ දේ පේන්නේ. දැන් මම කියන්න කලින් ඔබ දැක්කද මගේ අතේ ඔරලෝසුවක් තියෙනවා කියලා? දැන් දැක්කේ සමහර විට. ඒ කියන්නේ ඇස් ඉදිරි පිට ඒ රූපේ තියෙනවා ඒත් ඔබ විඥානයේ මෙහෙවන්නේ නැහැ. එතකොට පේන්නේ නැහැ. එහෙනම් තියෙන දේවල් පේනව නෙවෙයි. විඥානයක මෙහෙवला ඇහැයි රූපයයි චක්කු විඥානයේ තැන් තුනෙන්ම එකතුවක් තමයි රූපය කියන්නේ. පැහැදිලිද? ඔව්. ඒකට පින්නතුනේ මොකක්ද දන්නවද මේ වෙන්නේ? දැන් ඔබ නිකන් හිතන්න මෙතන මේ ටයිල් එක තියෙනවනේ. මේ ටයිල් එකේ පේනවද හොඳට මේ ටයිල් එක දිහා බැලුවොත් පේනවද අර ජනේලේ තියෙන ප්‍රතිබිම්බය මේ ටයිල් එක ඇතුලේ තියෙනවා. පේනව නේද?
ඔබ හිතන්න මෙතන කවුරු හරි මිනිස්සෙක් ඉන්නවා එයා එළිය බලන්නේ එයා බලන්නේ මේ ටයිල් එකට වැදිච්ච ඔපය නැත්තම් මේ ප්‍රතිබිම්බය දකින්නේ ඒක දැකලා එයා දැන් මෙතන මේක දිහා බලන් ඉන්නකොට අතනින් කවුරු කෙනෙක් එළියෙන් ගියොත් මෙතන මොකද වෙන්නේ මෙතන වැදිලා පේනවා ඒක එයා තේරුම් ගන්නවා එළිය බලන්නේ එයා එළිය බලන්න ඕනේ නැහැ මෙතන දිහා බලාගෙන කියනවා අන්න එළියෙන් එක්කෙනෙක් ගියා කියලා ඇහැට රූප පේන්නේ ඔන්න ඔහොම ඇහෙත් තියෙනවා මේ වගේ එකක් උපයක් ඇහෙත් තියෙනවා මෙහෙම උපයක් මේ මල් පොකුර ඇවිල්ලා කෙලින්ම වදින්නේ මගේ ඇහි අර උපයට එදෙනට කියනවා නමක් මොකද්ද චක්කු නෑ චක්කු ප්‍රසාදය අන්නේ චක්කු ප්‍රසාදයට ගැටුණට පස්සේ එකක් ඔපයක් හරියට මොකද කණ්ණාඩියක් වගේ එකක් අන්නේ කණ්ණාඩියට මේ මල් පොකුර වැදිච්ච ගමන් අන්න එතනට එනවා කවුද විඥානය හරියට මෙතන ඉන්න මහත්තයෙක් මෙතන මේ දිහා බල මේ කණ්ණාඩි වල ඔප දිහා බල එයා එළියේ තියෙන දේවල් තීරණය කරනවාසේ ඇහැට මෙන්න මේ කණ්ණාඩිය වගේ තැනට මේ මල් පොකුර වැටෙනකොටම කවුද එන්නේ චක්කු විඥානය ඇවිල්ලා මොකද කරන්නේ එයා තේරුම් ගන්නවා මේ තියෙන්නේ මොකද්ද මල් පොකුරක් කියලා එයා ඒක කතාව තේරුම් ගන්නවා මා කියලා දෙන්න පැහැදිලිද ඔව් එතකොට මට කියන්න කනට මොකද වෙන්නේ කනට ශබ්දයක් එනකොට බාහිර තියනවා කියලා හිතන්න ශබ්දයක් ඒ ශබ්දය ඇවිල්ලා කනේ තියෙනවා මේ ලොම්ඩු වගේක් ඒ ලොම් ටිකට මේ ශබ්දය ඇවිල්ලා ගැටෙනකොටම එයා හඳුන ගන්නවා මොකද්ද ශබ්දයක් කියලා පැහැදිලිද මේ උදාහරණෙම ගත්තොත් බව් කියලා શબ્දයක් ආවොත් කනට බල්ලෙක් බුරනවා කියලා කියනවා. ඒ කියන්නේ ඒ හඬ ඇහෙනකොට හඬ විතරයි යාට ඇහෙන්නේ. ඒ කියන්නේ අර කනේ තියෙන ලොම් ටික එක හැඩයකට චලනය වෙනවා. මනෝවිඤ්ඤාණයෙන් කියනවා ඔය බුරන්නේ බල්ලෙක් කියලා. මනෝවිඤ්ඤාණය ඇත්තටම බල්ලෙක් දැක්කද? නෑ. එයාට අර නිකන් ලොම් ටික හෙලගෙන හැඩයට නමක් දාගන්නවා. පැහැදිලිද? ඔව්. එතකොට සමහර කූස කෑ ගහන්නේ ළමයි වගේ සමහර වෙලාවට. එතකොට අපි හිතන්නේ මේ ළමෙක් කෑ ගහනවා කියලා. ඇත්තටම කෑ ගහන්නේ කූසෙක් සමහර වෙලාවට. අනේ ඒ වගේ හිතමු. අපි හඬක් ආපු ගමන් හඬට මොකද කරන්නේ? හඬකට නමක් දා ගන්නවා. හරි කොහොමද ඔය කතාව වෙන්නේ? එතකොට ඇහැ කතා කරා ඊළඟට කන කතා කරා ඊළඟට නාසය. නාසයටත් මොකද වෙන්නේ? ගන්ධයක් එනවා. ගන්ධ සුවඳ ගන්ධ කියලා කියන්නේ ගන්ධ සුවඳ දෙකම. පින්වතුනි හැබැයි නාසයට නම් ඇවිල්ලා ඒ ගන්ධ සුවඳ ඇවිල්ලා වදිනවා. හරියටම මේ ගන්ධ සුවඳ අදාළ දෙයම ඇවිල්ලා නාසයේ වදිනවා. නාසෙත් තියෙන මේ ඉලු කුහරයක් වගේ තැනක් තියෙනවා. එතනට ගන්ධය වදිනවා. වදිනකොට මෙයා දැනගන්නවා මේ සුවඳ මෙහෙම එකක්. මේ ගඳ මෙහෙම එකක්. මේ ගඳ බලු ගඳක්. කැමති විදිහකට තේරුම් ගන්න. එහෙම හඳුනා ගන්නවා. එතකොට ඇත්තටම නාසය මොකද්ද දැනගත්තේ? නාසයට කෙලින්ම අර මේ නාසර එළු කුහරය වගේ තැනට මොකක්ද උනේ? ඒ ගන්ධේ ගැටෙනකොටම අපිට හඳුනා ගන්න දෙයක් තියෙනවා. මල් සුවඳක්, පිච්ච මල් සුවඳක්. අපි දන්නවා මේ ආවේ පිච්ච මල් සුවඳක් කියලා. පැහැදිලිද? එතකොට ඒ සුවඳ අපි හඳුනනවා. ඒ කියන්නේ ආවේ සුවඳක්. අපි සුවඳට මොකද කරන්නේ? නමක් අර මනෝවිඤ්ඤාණයෙන් දාලා දෙනවා. එතකොට පින්නතුනි අපි මේ ගඳවල් සුවඳවල් අපි අඳුරනවා. ඔබ දන්නවද? අපිට වඩා ගඳ සුවඳ හඳුනන්න පුළුවන් බල්ලන්ට. ගඳ සුවඳ බල්ලන්ට හඳුනන්න පුළුවන්. එතකොට අපිට දැනෙන සුවඳවල් වලට වඩා මෙතන ඇත්තටම බල්ලෙක්ට කතා කරන්න පුළුවන් නම් බල්ලගේ ඕගොල්ලෝ දැනෙන සුවඳවල් ඔච්චර නෙවෙයි අපි ඊට වඩා සුවඳවල් දන්නවා කියලා බල්ලට ඊට වඩා දේවල් කියා ගන්න පුළුවන් මෙතනට කතා කරගන්න පුළුවන් නම්
පැහැදිලිද? ඇයි? ඒ යාළු ප්‍රසාදයේ හැකියාව වෙනස්. දිවට මොකද වෙන්නේ? දිවට රස. එතකොට මොකද වෙන්නේ? ඔන්න දැන් අපි අයිස්ක්‍රීම් එකක් කනවා කියලා හිතන්නකො. කනකොට මේක දැනෙන්නේ කොතෙන්ටද? ජීවහා ප්‍රසාදයට. ප්‍රසාදයට ගැටෙනකොටම එයා දන්නවා මොකද්ද? ඒ ප්‍රසාදයේ ගැටෙන ගතිය එයා හඳුන ගන්නවා අයිස්ක්‍රීම් කියලා. ඔව් මේක චොකලට් මේක වැනිලා කියලා එයාට හඳුනා ගන්න පුළුවන්. ඒ කියන්නේ ගැටෙනකොටම මනසෙන් දන්නවා මේක මේ වර්ගයේ එකක් කියලා. ඇත්තටම කාලා නැහැ. දැන් ඔය අපි ආසාවෙන් කෑම කනවනේ. ඔය දිවට තියෙනකොට තියෙන ඔච්චරයි. ඔතනින් එහාට ඕකේ වැඩක් නෑ. අපි කොච්චර රස කෑම කෑවත් මේ දිවට දැනෙන මාත්‍රය තියෙන්නේ ඔච්චරයි. දැන් මෙතන ෂුගර් තියෙන කෙනෙක් ඉන්නවනම් ඔබට පුළුවන් අයිස්ක්‍රීම් ගන්න. කොහොමද? අයිස්ක්‍රීම් ටික අරගෙන දිවේ තියන්න කට හොදලා දාන්න. ඇයි? දිවේ තිබ්බ ගමන් මොකද වෙන්නේ? ජීව ප්‍රසාදයට දැනෙනවා. අන්න අයිස්ක්‍රීම් කෑව කියලා මොලේට පණිවිඩයක් යනවා. ඉතින් කට හොදලා දාන්න. ආ ගිලින්න එපා. එතකොට හරි. මම නිකමට කිව්වේ. හරිද? එතකොට මම මේ කියන්නේ ඕක ඇතුළට දාගන්න ඕනේ නැහැ. අර ප්‍රසාදෙ ගැටුමක් ඇති. ගැටුණට පස්සේ අපි ඒකට නමක් දාගන්නවා. මට කියන්න ඔය අයිස්ක්‍රීම් කියන නම හැදුවේ කවුද? අපි. ප්‍රසාදයට නිකන් රසක් ගැටුණා විතරයි. රසට අයිස්ක්‍රීම් කියලා නම දාගත්තේ අපි. බත් වල තියෙන රස, එළවලු වල තියෙන රස අපි තමයි ඒකට නම් දාගත්තේ. ප්‍රසාදයේ දුරුවල උනොත් මොකද වෙන්නේ? රස හඳුන ගන්න බෑ. එහෙනම් ඇත්තටම පින්නතුනි තියෙන රස නෙවෙයි අපි ආහාරයට ගන්නේ ප්‍රසාදයට ගෝචර වෙන රසය. අර උදාහරණයක් කියන්න. ඒක තාත්තා කෙනෙක් මට කියනවා මේ මගේ ළමයි කන්න දෙනක් කිසිම රාක් නැහැ. මේ කෑම වල ලුණු පොඩ්ඩක්වත් නැහැ බලන්නකෝ කියලා කියනවා. අර ළමයි කියනවා අනේ බලන්න නෑ අපි ලුණු දැම්ම ලුණු වැඩියෙනුත් එක්ක දාලා තියෙනවා කෑම වලට. අර තාත්තා කියනවා ලුණු පොඩ්ඩක්වත් දාලා නෑ. ඒ තාත්තට පිළිකාවක් තියෙනවා. එයාට ඒ පිළිකාව තියෙන නිසා රස දැනෙන්නේ නෑ. දැක්කද? ජීවා ප්‍රසාදය හරියට වැඩ කරන්නේ නෑ. එතකොට බාහිර තියෙන කෑම වල රස තියෙනවා. ඒ ජීවා ප්‍රසාදයට දැනෙන්නේ නැති නිසා එයාට රස දැනෙන්නේ නෑ. පින්නතර ජීවා ප්‍රසාදය ප්‍රසාද සියල්ල කර්මජයි. උපදිනකොටම ගේන දේවල්. පෙර ආත්මෙන් ගේන දේවල්. සසරෙන් ගේන දේවල්. සසරේ කරලා තියෙනවා නම් කල්ප ගානකට කලින් කාට හරි බුදු කෙනෙක්ට පස්සේ බුදු කෙනෙක්ට කන්න දෙන කෑමයකට මොනාරි දෙයක් කරලා තියෙනවා නම් අන්න ඒක එනවා. ඒ ගතිය එනවා විඥාණය නැති වෙනවා ආයි ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා ඇති වෙනකොට මතක තියාගන්න ඒක ඇතුලේ පරණ ඔක්කොම ටික තියෙනවා. හොඳට මතක තියාගන්න. ඕ සසරෙන්ම ගේන දේවල්. සමහර වෙලාවට අපි මොහර කපටියෙක් කියලා හිතන්නකෝ. කපටිකම ගේනවා උපදිනකොටම. මේ පොඩි කිරිසප්පය ගාව දැද්දට ඒ කිරිසප්පය ගාවම අර සංසාර කපටිකන් ටික ඔක්කොම අරගෙන එන්නේ. නැත්තේ නෑ ඔක්කොම ටික අරගෙන එන්නේ. ලොකු වෙනකොට ඒවා හොඳට ප්‍රදර්ශනය වෙනවා. නමුත් ඉපදෙනකොටම ඔක්කොම ටික අරගෙන එන්නේ. සසරම කරපු දේවල් ඔක්කොම අරගෙන අවිල්ල තියෙනවා. හරි? ඔන්න දැන් හොඳටම පැහැදිලි කරලා. ඊළඟට කය ගත්තොත් මොකද වෙන්නේ? කයට ඔව් පහසක් එනවා. පහසක් වාපු ගමන් මොකද කරන්නේ? ඔව් අර පඬිත එක්කෙනෙක් ඉන්නවා කවුද? මනෝ විඥානය. එයා හැම වෙලේම ඒකට අර්ථකථන දෙනවා. ඔය හොඳ එක්කෙනෙක්, ඔය හොඳ ස්පර්ශයක්, ඔය නරක ස්පර්ශයක් කියලා එයා මොකද කරන්නේ? එයා ඒවට අර්ථකථනය දෙනවා. නිකන් ස්පර්ශයක් විතරයි වුනේ. දැන් දුවගේ ස්පර්ශය, පුතාගේ ස්පර්ශය ඒවා හොඳයි. වෙන වෙන ස්පර්ශ තියෙන අපි ඒවට කැමති නැති වෙන්න පුළුවන්. සමහරවිට බස් එකක කර වෙන කෙනෙක් අපේ ඇඟට ගෑවුනොත් අයියෝ මේ ඇයි මෙහෙම වුනේ කියලා සමහරවිට කියන්න පුළුවන්. ඒ කියන්නේ ස්පර්ශයට අපි කැමති නැති නිසා. ඔව්. මේ පටවියක් දැනෙන්නේ. පටවි ස්පර්ශයක් දැනෙන්නේ. පටවිය කියන්නේ තද ගතියක් දැනෙනවා. සියුම් ගතියක් මේ සිනිඳු ගතියක් දැනෙනවා අපිට. පටවි ගතිය. හැබැයි අපි ඒ ගතියට මොකද කරන්නේ? නමක් දාගෙන ඉන්නවා. පැහැදිලිව මම කියන කතාව. ඒ නම් දාගන්නේ කවුද? මනෝ විඥානේ දාගන්න නම්. ඔය දේවල්ට මතක තියාගන්න.
දැන් මම දැක්ක එක අන්තර්ජාලයේ එක සිදුවීමක් ඒක මේ කාන්තාව කීප දෙනෙක් හිටියා. ඒගොල්ලෝ මෙහෙම තියාගෙන හිටියා. කාන්තාව 4-5 දෙනෙක් මෙහෙම මෙහෙම තියාගෙන හිටියා. එතකොට ඒ කාන්තාව 4 දෙනාගෙන් එක්කෙනෙක්ගේ සැමියා එතන ඉස්සරහා ඉන්නවා. අර පිරිමි කෙනාට කියලා තියෙනවා මේක නිකන් අන්තර්ජාලය දැක්ක නිකන් වීඩියෝ එකක් වම් මේක. ඒ පිරිමි කෙනාගේ S2 වහලා තියෙන්නේ. පිරිමි කෙනාට කියනවා අර කාන්තාව 4 දෙනාගේ අත් ටික අතගාලා තමන්ගේ බිරිඳගේ අත හොයන්න කියලා. දැන් මට කියන්න අභිධර්මයේ හැටියට ඔබ කොහොම වෙනවද? අර මිනිස්සයා අත අල්ලනවා. ඒක කාන්තාවකගේ අත අල්ලනකොටම යාට දැනෙන්නේ මොකද්ද? පටවිය එක්ක තද ගතිය, සිනිඳු ගතිය, එක ගති දැනේ. රළු ගතිය හැම දැනෙන්නේ. ඒ රළු ගතිය හෝ සියුම් ගතිය හෝ තද ගතිය ඇතුලේ ඉන්නවද මගේ බිරිඳ? නෑ. එයා තව අතක් අල්ලනවා. ඒක අල්ලලා බලනවා මේ මගේ බිරිඳගේ අතද. කොහොමද පින්නතුනේ අතකින් බිරිඳව හොයන්නේ? පුළුවන්ද? අතක් අල්ලලා බිරිඳක් හොයන්න පුළුවන්ද? ඇත්තටම බෑ. ඇත්තටම සමහරවිට මේ මනුස්සයා හෙව්වෙත් නෑ. ඒ මනුස්සයාට තමන්ගේ බිරිඳගේ අත හොයාගන්න බැරි වුණා. එයි කොහොමද හොයාගන්නේ? අතට දැනෙන්නේ මොකද්ද? පටවියක් විතරයි. ඒ පටවිය හැටියට අපිට කියාගන්න බෑ. ඔය මනෝවිඤ්ඤාණයෙන් තමයි S2 දැක්කොත් තමයි හිතන් ඉන්නේ. මේක හොඳයි කියලා. සමහර වෙලාවට ඔබගේ පිටිපස්සෙන් ඇවිල්ලා කවුරු එක්කෙනෙක් ඔබව තල්ලු කරනවා. බොහොම කේන්ති අරගෙන බලනවා. බලනකොට තේරෙනවා මේ මුණුබුරා තමයි ඇවිල්ලා මාව තල්ලු කරේ. එතකොට ඔබ hina වෙනවා. සතුටු වෙනවා. ඔය කරේ වෙන මිනිස්සෙක් නම් අන්න ඒකයි. පටවිය දිහා දැකලා අපි මනසෙන් මොකද්ද කරන්නේ? සිතුවිලි ටික හදාගෙන ගැටෙනවා, එක්ක ඇලෙනවා, ගැටෙනවා දෙකෙන් එකක් කරගන්නවා. පැහැදිලිද? එහෙනම් පින්නතුනි මතක තියාගන්න ඇහැට රූප දකිනවා. එතකොට මම කියලා දුන්නා උතන වෙන්නේ සංගතියක්, තනි එකක් නෙවෙයි. එතකොට ඒකේ ප්‍රධානත්වය ගන්න මොකද්ද? මනසෙන් තමයි මවල දෙන්නේ. ඔතනදී මම පැහැදිලි කරා ඔබට මතක ඇති ඇහැ රූප චක්කු විඥානේ හට ගන්නකොට හට ගන්නවා කියලා චිත්තෝත්පාද. චිත්තෝත්පාද කියලා කියන්නේ මොනවාටද? සිතයි චෛතසිකයි වලට තමයි මම චිත්තෝත්පාද කියලා කිව්වේ. ඇහැ රූප චක්කු විඥානේ වැය වෙනකොට මුලින් හට ගන්නවා චිත්තෝ මට කියන්න චිත්තෝත්පාද බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ මෙන්න මෙහෙම. රූප වේදනා සංඥා සංඛාර විඥාන චිත්තෝත්පාද බුදුරජාණන් වහන්සේ නම විස්තර කරන්නේ. පින්නතුනි මෙහෙම චිත්තෝත්පාද හටගෙන උදාහරණ මෙහෙම චිත්තෝත්පාද හටගෙන මේ චිත්තෝත්පාදයක් විපල්ලාස වෙනවා තණ්හා මාන දිට්ඨිත් එක්ක විපල්ලාස කරලා ආය හදා ගන්නවා රූපයක්. හරිද? වේදනාව තණ්හා මාන දිට්ඨිත් එක්ක විපල්ලාස කරලා ආය හදා ගන්නවා වේදනාව. දැන් කියන්නේ සංඥාව තණ්හා මාන දිට්ඨිය එක්ක විපල්ලාස කරලා ආය හදා ගන්නවා සංඥාව. සංකාරය තණ්හා මාන දිට්ඨියත් එක්ක විපල්ලාස කරලා හදනවා තව සංඛාරයක්. විඥානය තණ්හා මාන දිට්ඨියත් එක්ක විපල්ලාස කරලා ආය හදනවා විඥානයක්. විඥානය. එතකොට මේ මොකද්ද මේ තියෙන්නේ? මේකට මොකද්ද කිව්වේ? පංචස්කන්ධය. එතකොට මේ තියෙන්නේ මොකද්ද? පංචස්කන්ධය. හැබැයි මේ පංචස්කන්ධයේ අංක 1 මේ පංචස්කන්ධයේ අංක 2. පින්නතුනි හොඳට තේරුම් ගන්න. මේක පුරාණ කර්මයක්.
මේ පුරාණ කර්මයක්. මේ තණ්හා මාන දිට්ඨිත් එක්ක ගැට ගැහිලා එන මේක නව කර්මයක්. ආයි කියනවා මේ තියෙන්නේ පුරාණ කර්මයක්. මේ තියෙන්නේ නව කර්මයක්. පින්වතුනි අපිට පුරාණ කර්ම නවත්තන්න බෑ. ඔබ සසරේ කරපු දේවල් තිබේ නම් ඒවා ඔබ පසුපස මේ වෙද්දි එනවාමයි. වළක්වන්න බෑ. හැබැයි ඔබට පුළුවන් මේවා තණ්හා මාන දිට්ඨිත් එක්ක එකතු නොකර නව කර්ම හදාගන්න නැතුව ඉන්න ඔබට පුළුවන්. හොඳට තේරුම් ගන්න කියන කතාව. නව කර්ම හදන්න නැතුව ඉන්න පුළුවන්. එතකොට පුරාණ කර්ම ඔබට ඇවිල්ලා විපාක දෙනවා. නව කර්ම හදන්නේ නැතුව ඉන්නවා. හරියට පෙර ආත්මෙන් පැල කරලා තියෙනවා අඹ ඇට. එතකොට මේ ආත්මේ අඹගස් තියෙනවා. ඒක වළක්වන්න බෑ. ඒක හැදිලා ඉවරයි. රහතන් වහන්සේලාටත් තියෙනවා පුරාණ කර්ම. රහතන් වහන්සේලාට පුරාණ කර්ම තියෙනවා. අර කුණ්ඩදාන ආමුදුරන්ට එක මේ තිබ්බ නේද මේ කාන්තාවක් Tamanගේ පසුපසින් එනවා වගේ පේනවා පෙන්නලා තිබ්බ නේද? ඔව්. එහෙම සමහර වෙලාවට පේනවා. එතකොට අර ලෝසක හාමුදුරන්ට නේද මේ පාත්‍රේ කෑම තිරිලා වගේ තියෙනවා. ඒ පුරාණ කර්ම තියෙනවා එහෙම. ඒව වළක්වන්න බෑ. අඟුලිමාල මහරහතන් වහන්සේ පිඬුසිඟා වැඩලා විහාරස්ථානයට වඩිනකොට ලේතරාගෙන ඉන්න මේ පිඬුපාත කරලා විහාරස්ථානට වැඩම කරපු අවස්ථාව තිබුණා. එනිසා පින්නතුනේ පුරාණ කර්ම ඔබට වළක්වන්න බෑ. හැබැයි නව කර්ම හැදෙන එක ඔබට වළක්වන්න පුළුවන්. පෙර ආත්මෙන් ආපු අඹගස් තියෙන්න පුළුවන්. හැබැයි ඒ අඹගස් වලින් එන අඹ ගෙඩි කාලා ඒ අඹ ඇට පැල නොකර ඔබට ඉන්න පුළුවන්. ඒ අඹ ඇට පැල නොකර ඉන්න පුළුවන්. ඒ අඹ ඇට පැල කරොත් මොකද වෙන්නේ? අඹ ඇට පැල කරොත් මොකද වෙන්නේ? එතකොට නව කර්ම හැදෙනවා. එහෙනම් අතීතේ අඹ ඇට පැල කරලා අඹ ගස් ඇවිල්ලා තියෙනවද? ඔව්. ඒ අඹ ගෙඩි කාලා මේ ආත්මේ ඒ අඹ ඇට පැල කරොත් මොකද වෙන්නේ? ලබන ආත්මවල අඹ ගස් හැදෙන්න පුළුවන්. අන්න ඒක බලක්වා ගැනීම තමයි ඔබ කළ යුතු දේ. ඔන්න ඔතනට හිත හදාගන්න. සමහර විට ඔබ කරන දෙයක් නිසා ඔබ නොකරන දෙයක් නිසා සමහර විට මේක ඉබේ වෙන්නත් පුළුවන්. ඔබට සමහර වෙලාවට දැනෙලා නැද්ද මෙන්න මේ දේවල් මට කියන අවංකව කොච්චර හොඳ කරත් මිනිස්සුන්ගෙන් බැනුම් අහන්න වෙනවා. සමහර වෙලාවට ඔබේ දුව පුතා වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඔබ කොච්චර ආදරේ වුණත් ඒගොල්ලන්ට හැම වෙලේම හිත විදවීම වෙන්නේ. කොච්චර ආදරෙන් කතා කරත් සමහර වෙලාවට හරි හිත විදවීම. සමිය බිලින්ද උදාහරණයකට ගන්න සමහර වෙලාවට අනේ කොච්චර හොඳින් ඉන්න හැදුවත් මේ මිනිස්සයා රණ්ඩුවටමයි එන්නේ. පන්සලේ සමහර පින්කම් කරනකොට කොච්චර සීබුද්ධියෙන් කරත් කොච්චර හොඳින් කරත් මොකක් හරි ප්‍රශ්නයක් එනවා. සමහර වෙලෙත් ඔබට කියන්න පුළුවන් අනේ මේ හොඳින් ඉන්න මටමම නෙමෙයි ඔක්කොම. පින්නතුනේ ඔය දකින්න මෙන්න මේ විදියට මොකද්ද? පුරාණ කර්මයක් විදියට. ඔබම දැකලා ඔය පුරාණ කර්මයට ඔබ සිතින් කිරීම කරන්න ගියොත් තණ්හා මාන දිට්ඨිත් එක්ක ගැට ගැහිලා මොකද වෙන්නේ? නව කර්ම හැදෙනවා. දුව පුතා ඔබ කියන දේ අහන්න නැති වෙන්න පුළුවන්. සමහර විට ඔබට එකට එක කතා කරනවා ඔබේ දුව පුතා. හරි? එකට එක කතා කරනවා.
ඒ වගේ වෙලාවකදී ඔබට ලේසියෙන්ම හිත හදා ගන්න පුළුවන් මොකක්ද? මේක පුරාණ කර්මයක්. මේ පුරාණ කර්මයක්. හැබැයි ඔබට මෙහෙම ඔබ මෙහෙම හිතුවොත් අනේ මේ මගේ දරුවා පුංචි කාලේ ළමයාව මම කොච්චර අමාරුවෙන් උස්මහත් කරේ. ඔය ළමයාට කතා කරන්න ඉගෙනුවේ මම. කතා කරන්න ඉගෙනපු මටම මේ ළමයා දැන්නනේ. මම ඔය ළමයාව හදන්න කොච්චර දුක් විඳද? ඔය ළමයාව බිහි කරන්න මම කොච්චර වේදනාව විඳද? අනේ මගේ ළමයා මට මෙහෙම කිව්වා නේද? ඇයි පුතේ ඔබට අම්මගේ දුක දැනෙන්නේ නැද්ද? කිය ඔබ අඬ අඬ ළමයාත් එක්ක කතා කරනවා. ඕක කරන්න මොකද වෙන්නේ? නව කර්ම හැදෙනවා. සසරේ ආයුවේ විදිහට මඩන්න නව කර්ම සකස් කරගන්න. දැන් ඔබට තියෙන පුංචි දෙයයි හිතන්න මේක පුරාණ කර්මයක් කියලා. පුරාණ කර්මයක් කියලා දැකලා ඒක එතනින් ඉවර වෙන්න දෙන්න. දැන් ඔබ හයි මගෙන් එහෙනම් එතකොට දරුවව පින්නතුනේ අපිට එහෙම හිතන්න බෑ. එතකොට ඒ දරුවා ඔබට එහෙම කතා කරොත් දරුවට කර්ම සකස් වෙනා නම් ඉවරයි. ඒක අහන්න දෙයක් නෑ ආයි. දරුවට කර්ම සකස් වෙලා ඉවරයි. ඒක අපිට කරන්න දෙයක් නෑ. දරුවට අපි එන්න කියලා අපේ කුසට ආවේ නෑ. දරුවට යන්න කියලා දෙන්නේ ඒත් නෑ. ඒවා කර්මානුරූපීව සිද්ධ වෙන වැඩ. ඔබ හිතන්න එපා ඒක මේ බුද්ධ ධර්මයේම එහෙම දෙයක් නෑ පින්නතුනේ. අම්මගේ මූණ වගේ තමයි පුතාගේ මූණ. එහෙම නෑ. ඔය කර්මෙන් කියන දේවල්. කර්මයට අදාළ කරන දේවල්. මේ වෛද්‍යවරු දෙන්නෙකුට අංග විකල දරුවෝ බිහිවෙන්නේ. එතකොට ඒවා මේ කර්මයෙන් පින්නතුනේ ඒවා අදාළ වෙන්නේ. මොකද? ඔව්. අන්න ඒකයි. ඒ නිසා එහෙම කතා කියන්න එපා. අනිත් එක ලෝකයේ ඔබට දරුවෝ පාලනය කරන්න යන්න, සැමියෝ බිරිඳ පාලනය කරන්න එහෙම යන්නත් එපා. එහෙම කරන්නත් ඔබට බෑ. එයාලගේ පිනේ හැටියට ඒ දේවල් වෙයි. කළා තේනවා නම් පව් වළක්වන්න බෑ පින්නතුනේ. ඔන්න ඇත්ත. කියලා බලන්න. අර යුතුයකමක් විදියට සිගාලෝවාත් සූත්‍රය හැටියට ඕනාට වඩා බැඳෙන්නේ නැතුව කියලා බලන්න. බැරි නම් එච්චරයි. හිත හදාගන්න. එතකොට ඔබට මම දැන් කිව්ව විදිහට නිකන් හිතන්න බලන්න. ඔබට හිතට දුකක් දැනුණා. දුකක් දැනෙනකොට ඔබ කොහොමද මේ විදිහට හිතන්න ඕනේ? ඔන්න දැන් කියන්නේ නේද? හිතට දුකක් දැනුණා. හරියටම මේක ඇසුර විස්තර කරන්න ඕනේ. කවුරුද ඔබට දොස් කිව්වා බැන්නා. දැන් කියන්නේ පින්නතුනේ රූප තියෙනවා දැන් පහක්. ඇසෙන් පේන රූප. කනේ තියෙනවා මොකද්ද? ශබ්ද රූප. දිවේ තියෙනවා රස රූපය. කයේ තියෙනවා අපි තුම නාසයේ තියෙනවා ගන්ධ රූපය. කයේ තියෙනවා පොට්ටබ්බ රූපය. එහෙනම් මේ හැම රූපයක්ම තමයි මෙතනදී අපි රූප කියලා අදහස් කරේ. පටල ගන්න එපා. ඇහෙන් පේන රූප නෙවෙයි මේ තියෙන්නේ. තේරුණාද? ඔන්න ඔබට කවුරු කෙනෙක් බනිනකොට ඒක ඇවිල්ලා කන ශබ්දේ ඔන්න දැන් ගැටුණා. ඊට පස්සේ මොකද වුනේ? හටගත්ත මොකද්ද? පංචස්කන්ධයක් හටගත්තා. ඊළඟට මොකද වුනේ? ඒක විපල්ලාස කරලා ඔබ වරද්දලා අන්න හදාගත්තා. පැහැදිලිද? මලක් පෙනුනොත් කොහොමද පේන්නේ? මෙතනින් පේන්නේ මොකද්ද? ඇහැට ගෝචර වෙන්නේ වර්ණ රූපයක්. මෙතෙන්ට එනකොට මොකක් වෙලාද? මෙතෙන්ට එනකොට එයත් මලක් බවට පත් වෙලා. මෙතෙන්ට එන්නේ වර්ණ රූපයක්. මෙතෙන්ට එනකොට මලක් බවට පත් වෙලා. දැන් පැහැදිලිද කියන කතාව? ඔව්. ආගන්න හොඳට. එතකොට පින්නතුනේ මෙතනට එනවා මූලික පංචස්කන්ධය. මෙතනට එනකොට මොකද කරන්නේ?
ඒ මූලික පංචස්කන්ධය විපල්ලාස කළා වරද්දලා හදාගන්නවා. දැන් පැහැදිලිද කියන කතාව? මෙතෙන්ට එනවා මූලික පංචස්කන්ධේ විපල්ලාස කරලා වරද්දලා අපි හදාගන්නවා. හැඩතලයක් දකිනවා මෙතෙන්ට එනකොට මලක් වෙනවා. වචන ටිකක් ඇහෙනවා මෙතෙන්ට එනකොට පුතා දැන්න, දුව දැන්න වෙනවා. මෙතනදී හැඩතලයක් දකිනවා මෙතනදී පුතාව දැක්කා. මෙතනදී හැඩතලයක් දැක්කා මෙතනදී දුවව දැක්කා. මෙතනදී හැඩතලයක් හඳුනා ගන්නවා මෙතනදී දුව පුතා හඳුනා ගන්නවා. පැහැදිලිද? ඔන්නෝමයි වෙන්නේ. දැන් ඒ නිසා අනිත් එක මෙහෙමත් මතක තියාගන්න මම මේ පොඩි දෙයක් ඉස්සරහට කියලා දෙන්න. ඇහැ රූප තියෙනවනේ. ඇහැ රූප කියලා කියන්නේ පින්නතුනි මේ. ඒකට කියනවා අසම්ප්‍රාප්ත ධර්ම කියලා. නිකන් මතක තියාගන්න හොඳද? අසම්ප්‍රාප්ත ධර්මයේ කියන්නේ අර ඈත තියෙන රූපයකට මගේ ප්‍රසාදය ඇවිල්ලා වදින්න බෑ. ගැටෙන්නේ නැහැ. ඒ වුණාට එයාට ඈත ඉඳලා මගේ චක්ක ප්‍රසාදය හොලවන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට ඈත තියෙන දොර දිහා මම බලනකොට මෙතන ඉන්න මගේ චක්ක ප්‍රසාදය ඝට්ටණය වෙනවා. හරිද? කනත් ඒ වගේ තමයි. ඈත ශබ්දයක් මම අහනකොට මගේ සෝත ප්‍රසාදය චලනය වෙනවා, ඝට්ටණය වෙනවා. ඒකට කියන රූපණය කියලා අදහස් කරන්නේ. ඒකට කියනවා අසම්ප්‍රාප්ත ධර්ම. ඒ කියන්නේ ඒවා අපි ළඟට එන්නේ නැහැ. ඈත ආකාශයේ තියෙන තරුවක් මම දැන් බැලුවොත් ඇයි පින්නතුනේ තරුව ඇවිල්ලා මගේ ඇහි වදිනවද? නෑනේ. තරුව ඇවිල්ලා ඇහි වදින්නේ නෑනේ. ඒකට ඒක මට බලන්න පුළුවන්. රූපණය කරන්න පුළුවන් ඈත ඉඳලා. හැබැයි මෙන්න මේ තුන තියෙනවනේ මොනවද? දිව, නාසය, කය. ඔන්න ඔය දේවට කියනවා සම්ප්‍රාප්ත ධර්ම කියලා. ඒව එන්න ඕනේ අපි ගාවට. ඒ අයිස්ක්‍රීම් එකක් කනවා නම් අයිස්ක්‍රීම් එක දිවට ගෑවෙන්න ඕනේ. හරිද? කයට පහස ගෑවෙන්න ඕනේ. හරිද? නාසයට ගඳ සුවඳ ගන්ධේ ගෑවෙන්න ඕනේ. ඒ ගතිය. එතකොට තමයි ආයෙත් හඳුනගන්නේ. හැබැයි ඇහැටයි කනටයි එහෙම ගෑවෙන්න ඕනේ නැහැ. ඒකට කියනවා සම්ප්‍රාප්ත ධර්ම කියලා. එහෙනම් අසම්ප්‍රාප්ත ධර්ම දෙකයි මොනවාද? ඇසයි කනයි. සම්ප්‍රාප්ත ධර්ම තුනයි මොනවාද? දිව, නාසය, කය. ඒකට කියනවා සම්ප්‍රාප්ත ධර්ම. ප්‍රසාදයට වදිනකොට හොඳද? ඒක සාමාන්‍ය මතක තියාගන්නවා නම් හොඳයි. එතකොට දැන් මේ සම්බන්ධයෙන් පැහැදිලිද? දැනෙන විදිහ. හරි. එතකොට පින්නතුනේ මේක මකන්න එකක්ද? හරි. මට එහෙනම් කියන්න ඇස කියලා කියන්නේ තනි ධර්මතාවයක්ද සකස් වෙච්ච එකක්ද? සකස් වෙච්ච එකක්. මූලික සකස් වීමකුත් තියෙනවා, ද්විතීයික සකස් වීමකුත් තියෙනවා. මූලික සකස් වීම ප්‍රශ්නයක් නැහැ. දෙවෙනියට සකස් වෙන එක තමයි ගැටලුව. ඔබට කවුරුහරි දැන් බැන්නොත් හරිද? අර බීජ පැල කරගන්න නැතුව ඉන්න එකට ඔළුව තියෙන්නත් ඕනේ. එතකොට ඒක ඔබට හරියට විදර්ශනා කරගන්න පුළුවන්කම තියෙන්නත් ඕනේ. දැන් සමහර වෙලාවට මෙහෙම වෙන්න පුළුවන්. මට කියන්න මම මේ මගේ දේශනාව අහනකොට ඔබට මේ අත්දැකීම නැද්ද කියලා. ඔබට දැන් කේන්ති යනවා වෙන්න පුළුවන්. දේශීය තියෙනවා පින්නතට රහත් වෙනකම්. ඔබට දැන් කේන්ති යනවා. සමහර වෙලාවට කේන්ති යනකොට ඉස්සර කාලේ ඔබට දවස් ගණන් කේන්තියෙන් ඉන්න පුළුවන්. දවස් ගණන් කේන්තියෙන් ඉන්න පුළුවන්. හැබැයි මේ අභිධර්මයේ අහනකොට ඔබට මතක් වෙනවා මෙන්න මෙහෙම දෙයක්. අන්න අර මිනිස්සෙක් ඇවිල්ලා පන්සලට ඇවිල්ලා කියලා තිබ්බනේ මේ ඔය කේන්ති ගන්නවා කියන එක ඕක කරන්න එපා. ඕක විපල්ලාස, ඕක වැරදි විපල්ලාසයක් එන්නේ මනෝමූලික ඕක එන්නේ. ඕක බොරුවක්. එහෙම කියලාවත් අඩුම ගන්න මතක් එතකොට අන්න දැන් සමහර වෙලාවට දවස් ගානකින් පස්සේ තමයි ඔබට ඉස්සර ඇත්ත දැනෙන්නේ. දැන් සමහර වෙලාවට පැය ගානකින් මතක් වෙනව වෙන්න පුළුවන් ඇත්ත.
පැය ගානකින් මතක් වෙනවා. සමහර වෙලාවට ඔව්. ඔව්. හොඳයි. ඔබට මම දෙයක් කියන්නම්. ඔය කාලය ටික අඩු වෙනව ඔබට දැනේ. හොඳට අහගන්න මම මේ දවසේ කතා කරන වටිනම වචන මෙතන තියෙන්නේ. ඔය කාලය ටික අඩු වෙනව දැනේ. සමහර අය ඔබට තේරෙයි සමහරවිට මිනිස්සුත් එක්ක මිනිස්සුන්ගේ දිහා දකිනකොට අනේ මේ මිනිස්සු කොච්චර පවුද කියලා දැනේ. සමහර වෙලාවට දෙයක් අල්ලගෙන ඒගෙන වෙලි කියෝ සමහරලාට එක තැන්වල යනවා මිරිස් සම්බරනවා එක දේවල් කරනවා ගොඩාක් ඒ දේවල් අල්ලගෙන තල්ලු මරමර ඒවත් එක්ක ඔට්ටු වෙනවා. ඉතින් ඔබට තේරෙනවා අපි කර්ම යන්නේ මේ සෝත ප්‍රසාදයට අපි ගන්න ඔන්න ඔය පරණ කර්ම යන්නේ කමන්නේ කියලා ඔබගේ එකපාරට අල්ලලා දානවා. එහෙම ගතියක් ඔබට දැනෙනවා. සමහර වෙලාවට මෙහෙම දේවල් මට ඇත්ත කියන්න දැන් සමහර වෙලාවට බිරිඳ සැමියත් එක්ක සමහර රණ්ඩුවක් වෙන වුණොත් අපි ඉන්නේ ඇත්ත කියමු. සමහර වෙලාවට මේ දෙකක් කියන්න හිතුණත් සමහර වෙලාවට කියලා දානවා. කියලා දැම්මට පස්සේ තමයි තේරෙන්නේ ආ වුණානේ. මේක නේ ඒක අදාළ නෑනේ. ඔය නිකම්ම හිතින් අදාගත්ත එකනේ. හැබැයි කියලා ඉවරයි හොඳ වෙන දෙක තුනක් එතකොට. පිටතට මෙහෙමයි. ඒත් මම නම් කියන්නේ කමක් නෑ. ඔබට එහෙම හරි වෙලා ටික වෙලාවකින් ඔබට ඇත්ත දැනෙනවා නම් ඒ ඇති. එක මිනිස්සෙක් කියනවා මේ දන්න කෙනෙක් කියනවා මේ එයාගේ බිරිඳ එයාට බනිනවලු ඔය හරියට කටුස්සෙක් වගේලු. මේකෙන් ගිහිල්ලා මට බනිනවා ඊට පස්සේ ආදරෙන් කතා කරනවලු. මොකක්ද ඇත්තටම වෙන්නේ? අර මිනිස්සෙක් කේන්ති ගිහිල්ලා බනිනවා ෂණයෙන් එයාගේ හිත අනිත් පැත්තට වැඩ කරනවා. වැඩ කළා ආයෙ පාරක් එයාට හොඳින් ආදරෙන් කතා කරන්න පුළුවන් මට්ටමට හිත හැදෙනවා. හිත ඉක්මනින් එයාට අනිත් පැත්තට ගන්න පුළුවන්. වෙන අයට බෑ ඒක කරන්න. ඒ පුහුණුව නම් ඔබට තියෙනවා. දැන් මට කියන්න බනුරාදපුරේ හරි කොහේ හරි යන වෙලාවක පාර වරද්දලා ගොඩාක් දුර කිලෝමීටර් ගාණක් යනවා. එහෙම ගිහිල්ලා හරවගෙන එන එකද ලේසි නැත්නම් කිලෝමීටර් එකක් දෙකක් යනකොටම තේරුණා පාර වැරදි කියලා. එතකොට හරවගෙන එක ලේසි. ඉක්මනින් හරවගෙන එක ලේසි. දැන් ඔබ කිලෝමීටර් ගණන් යන්නේ නැහැ. ඔබට පුළුවන් ඉක්මනින්ම වාහනේ හරවන්න හැකියාවක් තියෙනවා දැන්. මේ බණ පද ටිකේ තියෙන වාසිය ඔන්නක. සමහර වෙලාවට දැන් මේ අම්මල සමහරලාට කිව්වේ මේ සර් ඒක කිව්ව ගමන් මට දැන් මතක් වෙනවා කියලා කිව්වා. හරියට හරිම වටිනවා. හැබැයි මතක තියාගන්න මෙහෙම කරනකොට හිත කෝටි ලක්ෂ ගණක් ඇති වෙලා ඉවරයි. කේන් තියන්න පුළුවන්. හැබැයි මර වාහනේ හරවන වේගේ ඉක්මන් දැන්. ඉස්සර ගොඩාක් දුර ගියා. දැන් ඉක්මනින් වාහනේ හරවිලා එනවා. එහෙම ගතියක් දැන් දැනෙනවා ඇති. ඕක වෙලා පින්නතුනි මේක මතක තියාගන්න රහතන් වහන්සේලා අනුගමනය කරන පරයයක් ඔබට මම මේ කිව්වේ. ඔය ගමන ඔය විදිහට කරලා එක තැනක් එනවා ඔබට ඒ හිතින් ඒ හිත හඳුනා ගන්න පුළුවන්. ඒ මොහොත හඳුනන්න පුළුවන්. දැන් ඔබ හඳුනන්නේ පසු මේ කියන්නේ පසු සිතකින් තමයි ඉස්සරහා සිත හඳුනගන්නේ. ඒ කියන්නේ අපිට දැන් පසු පහළ වෙන සිතකින් තමයි අර කලින් පහළ වෙච්ච හිත ඔබ හඳුනගන්නේ. ඔබට එක තැනක් එනවා ඒ හිතින් ඒ හිත හඳුනන්න පුළුවන්. ඒකට තමයි උතුම් සෝතාපට්ටි ඵලය කියලා කියන්නේ. එනිසා පින්නතුනි මතක තියාගන්න අන්න කොතන තමයි පින්නතුනි මගඵල ලබන තැන. දැන් ඔබට දැනෙනවා ඇති ඔබ ටිකෙන් ටික මේ ලං වෙන්නේ මොකටද? ඉතින් ඔබ මේ ඉන්නේ සෝතාපට්ටි මාර්ගය තුල. ඒ මාර්ගය තුල ඔබට දැනෙන්න ඕනේ දැන් ඔබේ නාම රූප පරිච්ඡේදයක් වෙන්න යන්නේ. මේවා එකපාර ඔබට පේනවා. ඒක වෙනස් වෙනවා. මේව දකි ගන්න පුළුවන් කියන ගතිය ඔබට දැනෙනවා. පින්නතුනි එක පුදුම වටින දෙයක්. බුදු කෙනෙක් හිතුවේ සාදුකාර දෙන වටිනා උත්තරීතර ධර්මයක් ඒක. ඒ නිසා පින්නතුනි තේරුම් ගන්න දෙයක් වෙනකොට ඔබ හැම වෙලේම උත්සාහ කරන්න පින්නතුනි සකස් වීම බලන්න. ඕන දෙයක් වෙනකොට හිතට දුකක් ආවොත් දුක ඇති වෙච්ච විදිය බලන්න. සකස් වීම බලන්න. හැම වෙලේම මම කියනවට උත්සාහ කරන්න සමුදය දකින්න. සතර සතිපට්ඨානය කියන සමුදය දක ගන්න ඕනේ ඔබ. සකස් වෙන විදිය දැන් අපි දැක්කේ නැද්ද? කනට ශබ්දයක් ඇවිල්ලා මට දුක ආපු විදිය, මම දැකපු විදිය, අන්න සමුදය සකස් වීම කියන එක දකින්න. හැම දර්ශනයක්ම දුකක්ම එනකොට පින්නතුනි සමුදය දැක ගන්න. ඔබ දන්නවද?
මම මේ ඔබට ඇවිල්ලා මේ බණපද ටික කියන්න මම වෘත්තියෙන් ගුරුවරයෙක්. අතිශය බාහබහුල ජීවිතයක් ගත කරන කෙනෙක්. සාමාන්‍යයෙන් ඊයේ රාත්‍රියේ දවසේ මේ පොඩ්ඩක් මේකට සූදානම් වෙන්න ඕනේ කියලා හිතුවා. ඇත්තටම ඒකත් නැති වුණා. මේ ඊයේ රෑ ඉඳලා ළමයි කතා කරනවා පාන්දර 1 2 වෙනකන් A level ප්‍රතිඵල ඇවිල්ලා. ඉතින් එක දිගට ළමයි කතා කරනවා විවේකයක් නැහැ ඊයේ රාත්‍රිය පුරා. එතකොට මම මේක ඔබට කියන්න උත්සාහ කරේ මගේ කාර්යබහුල ජීවිතේ මම පින්වතුනි වෙන් කරගෙන තියෙනවා මේ දර්ශනය වඩන්න දවස් කල්යාණ මිත්‍රයෝ මුණ ගැහිලා මේ ධර්මයේ සාකච්ඡා කරන දවස් මම වෙන් කරගෙන තියෙනවා. එදාට මට කෝටියක් හම්බ වෙනවා කිව්වත් මම වෙන වැඩක් කරන්නේ නැහැ එදාට. ධර්මයේ අඩුම ගානේ පැය 40ක්වත් බණ අහන්න ඕනේ. පින්කම් කරගන්න ඕනේ. බොහෝ වැඩ කටයුතු කරගෙන තමයි ඔබ ඉදිරියට මම මෙහෙම එන්නේ. ඒක මම ප්‍රගුණ කරගෙන එන්නේ. නැතුව ධර්මාචාර්ය විභාග පාස් වුණා කියලා සහතික කැලලක් ගත්ත කියලා මෙතනට මම එන්නේ නැහැ. පින්නතුනි මේක ඔබේ නිවනත් එක්ක කරන සටනක් මේ තියෙන්නේ. කිරිස් එක්ක කරන සටනක් තියෙන්නේ. ඒක බය නැතුව දේශනාව කරන්න පුළුවන් දැනුම ඔබට හදාගෙන මම මෙතනට ඇවිල්ලා ඉන්නේ. එනිසා පින්නතුනි ඒ ගැඹීර දර්ශනය මම ඔබට මේ කතා කරන්නේ. ඒක ඔබට කිව්වේ මේ දේ සකස් වීම දකින්න. සකස් වීම දකින්න. ඕනම දෙයක් වෙනකොට සකස් වීම දකින්න. උදේ දකින්න. උදේ මේකට කියනවා. උදේ දකින්නකොටම ඒ උදේ ඇතුළම එනවා එක තැනකදී බය ඥානය. උදේ දකින්නකොටම බය කියන ඥානය එනවා. අන්න සෝතාපට්ටි ඵලය. ඒ නිසා අනිත්‍ය බලන්න ආයි මහන්සි වෙන්න ඕනේ නෑ. අනිත්‍ය බලන්න එපා. ඔය සාමාන්‍ය මිනිස්සු බලන විදිහට අනිත්‍ය කමක් නැහැ බලන්න. මම කියන්නේ ඔබට මාර්ගඵල පිණිස අනිත්‍ය බලනවා නම් උදේ දකින්න. උදේ දකින්නක විතරමයි කරන්න ඕනේ. හිත බලන්න. ඕනෑම ප්‍රශ්නයක් වෙනකොට හිත බලන්න උදේ දකින්න. සකස් වීම දකින්න. ඔච්චරමයි කරන්න ඕනේ. ඕක කරනකොටම තමයි ඔය හිතින්ම තමයි ඔක පහළ වෙන්නේ. ඒක පින්නතුනි හැබැයි මේ ප්‍රඥාවට පහළ වෙන එකක්. අතීන්ද්‍රිය ඥානයකින් එන එකක් ඒක. ප්‍රඥාවට දැනෙන්නේ ඔබට. එනිසා ඒ කාරණාව හොඳට තේරුම් ගන්න. ඔබට දැන් මෙහෙම දෙයක් අදම තරමේ තේරෙන්න ඕනේ. දැන් මම ටික මොකක්ද එකකට ලං වෙනවා සහ මට එන්න මගේ සිහිය තීව්‍ර වෙනවා. මේකේ ප්‍රතිඵල ඉක්මන් කරගන්න ඕනේ නම් පොඩි භාවනාවක් වඩන්න. එතකොට සිහිය තවත් තීව්‍ර වෙන්න ගන්නවා. තේරුණාද? එතකොට ඒස තවත් සිහිය තීව්‍ර වෙනවා. හොඳට පින්කම් කරගන්න. හොඳට තව බණ අහන්න. පින්වතුනි ඔබට සසර ලැබිච්ච වාසනාවන්ත මාත්මය කරගන්න. ඒ නිසා ඒක කරගන්න පුළුවන්. ඒ බණ පද ටික මෙතන ඔබට කියන්නේ. මේ බණ පද ටික අහල ප්‍රතිඵල ලවපු අය ඉන්නවා. ඒක විශ්වාසයෙන් කියන්නේ. මේක කරන්න. සූත්‍ර දේශනා 42000ක් අහලා ඒකේ සාරාංශයක් ඔබට මේ කියන්නේ. ඒ නිසා මේක කරන්න. මේක ප්‍රතිඵල තියෙනවා. මේ දර්ශනයේ වද දහමක් නෙවෙයි. ඒ නිසා පින්නතුනි ටික හරි කමක් නැහැ. සමුදය ධර්මය දකින්න උත්සාහ කරන්න. ඒ තුලම තමයි Nirodha ගැබ් වෙලා තියෙන්නේ. හොඳයි. කතාවේ පළවෙනි කොටස උතනින් අවසానයි. ඒ වගේම පින්නතුනි මතක තියාගන්න අපි කතා කරා පස්සේ දවසකදී ගිය පොයි දවසේදී මෙහෙම මිනිස්සෙක් හිටියොත් මේ මිනිස්සයා තියෙනවනේ ලෝකයක් මේ ලෝකයේ ඇතුලේ හැදෙනවා කියලා කිව්වා අපි මොනවාද පංචස්කන්ධ. ඒ පංචස්කන්ධ කොටස් දෙකකට බෙදුණා නාම සහ රූප කියලා. නාම සහ රූප. එතකොට පින්වතුනි දැන් රූප වේදනා සංඥා සංකාර විඥාන ඇතුලේ රූප කියන එක මෙතන තියෙනවා. එහෙනම් නාම වලට තියෙන්නේ මොනවද? සංඥා සංකාර විඥාන. එතකොට වේදනාවක් තියෙනවා. රූප තියෙනවා මෙතන වේදනා සංඥා
සංකාර විඥාන. පින්නතුනි මේක තියෙනවා මේ විදිහටම සූත්‍ර පිටකේ. හැබැයි මට කියන්න බලන්න එන සූත්‍ර පිටකේ හැටියටම රූප තැන් කීයක තියෙනවද? ඇසේ රූප තියෙනවා. අද අපි කතා කරා මොනවාද? කනේ රූප තියෙනවා. ඔව්. නාසයේ රූප තියෙනවා. දිවේ රූප තියෙනවා. කයේ රූප තියෙනවා. ඔන්නම කතා කරා. සරලව මේ කතා කරා. එතකොට අපි ධර්මයේ හැටියට දැන් ඔන්න පාර දිගේ ගිහිල්ලා මම කියන අපි නෙయ్య ගණය කට්ටිය කියලා. නෙయ్య කියන අයට හැම පැත්තෙම තේරුම් කරලා දෙන්න ඕනේ. හරියට බුද්ධිය ටිකක් අඩුයි. දැන් අශෝකාරාමයට මේ පැත්තෙන් එන්නත් පුළුවන් අනිත් පාරෙන් එන්නත් පුළුවන්. පාරවල් දෙකම කියලා දෙන එකට ඒ ගැන යාට ලොකු දැනුමක් තියෙනවා. මේ පාරේ පැතිවල හොඳට කරක් දාලා තියෙන කෙනෙක්ට මේ පැත්ත ගැන හොඳ අදහසක් තියෙනවා. මැප් එකක් බලාගෙන ඉන්න කෙනෙක්ට වඩා. අන්න ඒ වගේ ඔබ දැන් සූත්‍ර පිටකේ ඉගෙන ගත්ත මේ කොටස අභිධර්ම පිටකයට එනකොට පින්නතුනි රූප තියෙනවා ඔක්කොම කීයක්ද? 28ක්. 28ක්. එතකොට නාම ධර්ම වලදී විඥාණය අපි එකක් කියලා ගත්තොත් ඉතුරු දේවල් ටිකට කියනවා මොකද්ද? චෛතසික. ඔක්කොම චෛතසික කීයක් තියෙනවද? 52ක් තියෙනවා. එහෙනම් වේදනාව කියන්නේ චෛතසිකයක්, සංඥාව කියන්නේ චෛතසිකයක්, සංකාර කියන්නේ චෛතසිකයක්. හැබැයි තවත් චෛතසික තියෙනවා. මෙතන තියෙන 3යි තියෙන්නේ. එතකොට තව 49ක් ඇති. එතකොට ඔක්කොම පරමාර්ථ ධර්ම මම රතු බෑනලිය අභිධර්මයේ හැටියට පරමාර්ථ ධර්ම අභිධර්මයේ හැටියට කීයද? 52යි 28යි 1යි 81ක් තියෙනවා ධර්මස්කන්ධ අභිධර්මයේ හැටියට. ඔන්න දැන් බලන්න අපි එකම කරුණු ටික සූත්‍ර පිටකේ පාරණුත් ගියා අභිධර්ම පිටකේ පාරණුත් ගියා. දෙකෙන්ම තියෙන එකම කතන්දරේ. කැටි කළ කිව්වොත් පංචස්කන්ධයක්. දිග්ගස්සන ධර්මතාව විදිහට කිව්වොත් කීයද? 81යි. කෙටියෙන් 5යි. සත්‍යෙත් තියෙන පංච උපාදානස්කන්ධා දුක්ඛ කියලා කිව්වේ. කෙටියෙන් නම් 5යි. දිග්ගස්සන කිව්වොත් 81යි. හරිද? මේ විඥානතව පහළ වෙන ආකාර තියෙනවා කීයද? එකයි මේක 89 ආකාරයකට විඥානයත් සකස් වෙනවා. ඒ කියන්නේ පහළ වෙන විදිහ අනුව 89ක් තියෙනවා. තියාගන්න. ඒවා අපිට ඉච්චර වැදගත් වෙන්නේ නැහැ. මට මෙන්න මේ කාරණාව පැහැදිලි කරන්න. මේ තුල මමය මාගේ කියලා කෙනෙක් ඉන්නවද? අන්න ඒක තේරුම් ගන්න ඕනේ. නැතුව දැන් අපි ගොඩාක් වෙලාවට අභිධර්මයේ පන්ති කියලා ගොඩාක් අපි දැකලා තියෙනවා මේවා විස්තර කරගෙන යනවා. අපි ගිරව් වගේ කටපාඩම් කරනවා. නමුත් මතක තියාගන්න මේ හැම දර්ශනයක්ම පින්නතුනි මම වග බලා ගන්නවා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන තැන් තුනේ එකකට ඔබව ඇතුළත් කරන්න. මේ අනිත්‍යතාවය මේක ඇතුළේ තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. දුක් බව මේක ඇතුළේ තේරුම් ගන්න ඕනේ. අනාත්මයක් මේක ඇතුළේ තියෙනවා කියන එක ප්‍රකට වෙන්න ඕනේ. දැන් අපි ගිය පොය දවසේදී සාකච්ඡා කරා මේ රූප වලින් ටිකක් කතා කරා. මොනවද? පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා. පින්නතුනි මේ රූප තියෙන්නේ කලාප විදිහට. මෙන්න මෙහෙම තියෙන්නේ. මෙන්න කලාපයක් විදිහට. මේකට කියනවා අතේ ගොඩක් කියනවා. අතේ ගොඩක් කියන්නේ මොනවද ඒක ඇතුළේ තියෙන්නේ නේද? සුද්ධාෂ්ටක අතේ ගොඩක්. මේම හිස්තැන් එක තමයි මේක තියෙන්නේ අවකාශයත් එක්ක. අතේ ගොඩවල්. මේ 81 වෙනම තියෙන්නේ. එයා ඉන්නේ කවුරු විදිහටද? ගොඩවල් විදිහට තමයි එයා ඉන්නේ. පැහැදිලිද? ගොඩවල් විදිහට ඉන්නේ. ඊට පස්සේ අතේ ගොඩවල් කියනවා මෙන්න මේ අතේ ගොඩට තව එකක් එකතු වෙනවා. කන නැත්තම් පින්නතුනේ ශබ්ද රූපය, කන තියෙනවා නම් ජීවිත රූපය. හරිද?
මේ 8ට මේ එකක් මේ 8ට මේක හරිද එතකොට එකතු වුණා කීයද 8ට එකක් එකතු වුණාම කීයද 9යි මේ 8ට ශබ්ද රූප එකතු වුණොත් 9ක කලාපයක් මේ 8ට ජීවිත රූප එකතු වුණත් මේ මම කියන්නේ පණ තියෙන එක්කෙනෙක් ගත්තොත් මෙහෙම පණ තියෙන එක්කෙනෙක්ට මේ 8ට ජීවිත රූප එකතු වෙනවා එතකොට 9යි පණ නැති මේ ගාකට වගේ මොකක්ද හරි මේ වගේ දෙයකට නම් මොකක්ද වෙන්නේ ශබ්ද රූපය දැන් උදාහරණයක් විදිහට දැන් මේ තියෙන්නේ මොකක්ද සුද්දාෂ්ටක නේද දැන් මේ බලන්න શબ્දයක් ආව නේද අන්න ඒක තමයි එතකොට කියන්නේ මොකක්ද නවක කලාපය එතකොට ශබ්ද එක පණ නැත්තම් නවක කලාපයක් හරිද ශබ්ද රූපයත් එක්ක පණ තියෙනවා නම් ජීවිත රූපය එකතු වෙනවා හරිද කොහොම කරත් නවක කලාප තමයි නවක කලාප බෙදනවා කොටස් දෙකකට පණ තියෙන නවක කලාප පණ නැති නවක කලාප පණ නැති නවක කලාපෙට ශබ්ද රූපය පණ තියෙන නවක කලාපයට ජීවිත රූපය එතකොට අපි අද දවසේ අවසාන කොටසට අපි කියලා දුන්නොත් දසක කලාපයක් කියලා කිව්වොත් මේ ජීවිත රූපයකට එකතු වෙනවා පින්නතුනි ප්‍රසාද රූප ප්‍රසාද රූප ඒ කියන්නේ ඇහැට මම කිව්වේ අර උපයක් තියෙනවා කියලා අන්න ඒ උපය සහිත කොටස ඒකට තමයි කියන්නේ මොකද චක්කු ප්‍රසාදය කියලා එතකොට චක්කු ප්‍රසාදයේ තියෙනවා නම් ඒ මොන කලාපයක්ද දසක කලාපයක් මොනවාද දසක කලාපය තුළ තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා ජීවිත රූපයයි චක්කු ප්‍රසාද රූපයයි කනේ තියෙන දසක කලාපය කියන්නේ නම් තනියම පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා ජීවිත රූපයයි සෝත ප්‍රසාදයයි එතකොට නාසය කියවලන්නේ නම් පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා ජීවිත රූපයයි ගන්ධ ප්‍රසාදයයි හරිද එතකොට ගාහන ප්‍රසාදය එතකොට ඊළඟට දිවේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා ජීවිත රූපයයි ජීවහා ප්‍රසාදය දැන් පැහැදිලිද එතකොට දසක කලාප අපි ඒ ගැන ඊළඟ දවසේදී පින්නතුනි වැඩි විස්තර සාකච්ඡා කරමු. එතකොට මම දැන් ඔන්න අද දවසේදී බොහෝ කරුණු කාරණා රාශියක් ඔබට පැහැදිලි කරලා දුන්නා. එතකොට මට කියන්න මේ හැම දසක කලාපයක්ම සුද්ධාෂ්ටකයක්ම හැදිලා තියෙන්නේ මට පාලනය කරගන්න පුළුවන් වෙන විදිහටද? බෑ. ඒව පින්නතුනේ ඇති වෙලා පැවතිලා නැති වෙලා යනවා. ඒව ඇතුලේ මමෙක් ඉන්නවද? නෑ. එහෙනම් ඒවා නිට්ටද අනිත්‍යද? අනිත්‍ය සංඥාවට එනවා. මමයේ වාගේ කියලා මට ඕන විදිහට හසුරවන්න පුළුවන්ද? බෑ. කොටින්න ඔය සුදු වෙන කෙස් ටිකක් මට ඕන විදිහට පාලනය කරන්න පුළුවන්ද? බෑ. රැලි වැටෙන හැම මට ඕන විදිහට පාලනය කරන්න පුළුවන්ද? බෑ. අන්න එහෙනම් මතක තියාගන්න මේ රූපය කියන්නේ පින්වතුනි වෙනස් වෙන ගතියක්. රූපය කියන්නේ වෙනස් වීමමයි රූපය කියන්නේ. එහෙනම් ඒවා අපිට පාලනය කරන්න බෑ. එතකොට ඒවා මමේ මාගේ කියලා කියන්නේ බෑ. එතකොට ඒවා සුඛද දුක්ඛද? දුක්ඛයි කියන්නේ මට පාලනය කරගන්න බැරි නම් දුකයිනේ. වැඩි ඕනේ නැහැ අපි වෙද සරලව කතා කරමු. අසනීප වෙලා ඔබට උණක් තියෙනවා නම් ඔබ මොකද කියන්නේ? මම පැන්ඩෝල් බීලා හොඳ වෙලා එන්නම් කියනවද? මම පැන්ඩෝල් බීලා හොඳ උණක් එන්නම් කියනවද? හොඳ උණක් එන්නම් කියලා බලන්නකො අපි දන්නවනේ ධර්මයේ එතකොට. අපිටවත් අපේ අද විශ්වාස නැහැනේ. නේද? එනිසා පින්තුනි එක එක දේ මේවා කටපාඩම් කරන්න ඕනෙම නැහැ. පුළුවන් නම් පාඩම් කරන්න. එහෙම නැත්නම් ඕනෙත් නැහැ. හැබැයි එකක් දකින්න. මොකද්ද? අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන දේ තුන මෙන්න මේක ඇසුරින් දැක ගන්න. ඔච්චරයි ඔබට අද දවසේ පැහැදිලි කරලා දෙන්නේ. එනිසා පින්තුනි ඔන්න අද දවසේදී ඔබේ වටිනා ධර්මයේ කාරණා කීපයක් ශ්‍රවණය කරා. මූලික පංචස්කන්ධයක් සහ ද්විතීයික පංචස්කන්ධයක් මලක් දකිනකොට ඇති වෙන ආකාරය මම මේවා බොහෝම මහන්සි වෙලා
ඔබ වෙනුවෙන් සූදානම් කරගෙන එනවා අර මොනාහරි කියලා දවසේ පැයක් මොකක් හරි කියලා යනවට වඩා මමත් කලින් දවසේ රැය එළි වෙනකම් ඔබ වෙනුවෙන් මේ දේශනාව කරන්න මගේ වෘත්තීය ජීවිතයේ පසකලා මේ පොය දවසට කලින් දවසේ මේවා මුද්‍රණය කරනවා මේවා ලියනවා මගේ අතින්ම මේවා සකස් කරනවා ඔබ වෙනුවෙන් මම මේ කලින් දවසේ රාත්‍රියම ගත කරන මේ දේවල් සූදානම් කරගන්න. ඒ නිසා මේ මම හදාගෙන ඉන්න තියෙනවා. අපි අර පුතාට මම මේ දේවල් ටික දාන්නම් ඔබ වහන්සේලෙන් කොහොම හරි කරලා ඒ පුතාව සම්බන්ධ කරගෙන මේ දේවල් ලබා ගන්න. දැන් අපි මම මේක එකක් නිකමට ඔබට මතක් කරොත් මූලික පංචස්කන්ධයෙන් ඇති වෙන්නේ මොකද්ද? ඇහැට ගැටෙන වර්ණ රූපය. හැබැයි ද්විතීක පංචස්කන්ධයට මොකද වෙන්නේ? ඔබ හඳුනගන්න මොකක් කියලාද? කෙලින්ම මලක් කියලා හඳුනගන්නේ. මූලික පංචස්කන්ධයෙන් හඳුනගන්නේ වර්ණ සටහන. ද්විතීක පංචස්කන්ධයට හඳුනගන්නේ කෙලින්ම මලක් කියලා. අන්න ඒ වගේ මම මෙතන පැහැදිලි කරලා තියෙනවා. ඒ වගේම පින්නතුනි පාඩම් කරන කෙනෙක්ට අවශ්‍ය කෙනෙක්ට මේ රූප 28 පිළිබඳව විස්තරයක් මම එකතු කරගෙන තියෙනවා. මේ රූප 28ක් මම යොමු කරන්නම්. කෙනෙක් ඉන්නවනම් පුළුවන් නම් මේක මුද්‍රණය කරගත්තත් කමකුත් නැහැ. නැත්නම් බලාගත්තත් කමක් නැහැ. ඒ වගේම මෙතන කතා කරපු චෛතසික ගැන මෙහෙම චෛතසික ටිකක් මම ලියලා තියෙනවා මෙතන. ඒක තේරුමත් එක්ක අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් බලා ගන්න. එහෙම නැත්නම් ඒත් ගැටලුවක් නැහැ. මට එතකොට අද දවසේ දේශනාව අවසන් කරන්න කලින් මට කියන්න පරමාර්ථ වශයෙන් පරමාර්ථ ධර්ම කීයක් තියෙනවද? පරමාර්ථ ධර්මය කීයක් තිබේද? 82ක් නිවනත් එක්ක. නිවන හැරගත්තොත් ධර්මස්කන්ධ 81යි. එතකොට සුද්ධාෂ්ටකයකට අය දේවල් මොනවද? කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා. මට කියන්න චක්කු දසක කලාපය විස්තර කරන්න. චක්කු දසක කලාපය පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා ජීවිත රූපයයි චක්කු ප්‍රසාදයයි. හොඳයි. එතකොට පින්වත්නි මට කියන්න බුදුදහමට අනුව ඇහැ කියන්නේ ඉන්ද්‍රියක්ද එහෙම නැත්නම් ක්‍රියාවලියක්ද? ක්‍රියාවලියක්. අපි කතා කරා මතකද දේශනාව පටන් ගන්නකොටම තින්න සංගතියක් කියලා. ඔව්. එතකොට ඊළඟට අපි කතා කරා මම නික පැහැදිලි කරත් එක්ක ඔබට රූප හැදෙන්නේ මොනව මගින්ද කියලා. ආයි කියන ඒවා වචන ටික රූප හැදෙන්න පින්නතුණි උපකාර වෙනවා. ආහාර කර්මය ඍතු හා චිත්ත කියන ඒවා අවශ්‍යයි ලියා ගන්න. ආහාර කර්ම ඍතු චිත්ත. ඒ කියන්නේ රූප හැදෙන්නත් පින්නතුණි හේතු තියෙනවා. නේද? ඇහැ හට ගන්න හේතු තිබ්බ වගේ රූප හට ගන්නත් හේතු තියෙනවා. මොනවද? ආහාර කර්ම ඍතු චිත්ත කියන දේවල්. එහෙනම් ඒව වෙනස් වෙනකොට රූප වෙනස් වෙනවා. රූප කියන්නේ නිත්‍ය දෙයක්ද අනිත්‍ය දෙයක්ද? අනිත්‍ය දෙයක්. හරි. එතකොට මරණ මංචකයේදී මතක තියාගන්න අපේ ජීවිත රූපය කියන එක ප්‍රසාද රූප සම්පූර්ණයෙන්ම අපේ නැති වෙලා යනවා මැරෙන වෙලාවකදී. අපි ලෝකෝත්තර වශයෙන් මේ දිහා දැක ගන්න ඕන තැන් තුනක් කියලා දුන්නා. මේ ඕනම දර්ශනයක් අවසානයේ යොමු කරන්න ඕන තැන් තුන මොකද්ද? අනිත්‍ය දුක්ඛ අනාත්ම. අන්න හරි. එතකොට පින්නතුනි අපිට එනම් සමහර වෙලාවට ඔබ මතක තියාගන්න දැන් වෛද්‍යවරු වගේ අය ඒගොල්ලෝ මේ ඇහැ ගැන පරීක්ෂණ කරනවා. ඒගොල්ලන්ට නිවන් දකින්න බෑ. ඇයි ඒ? ඒගොල්ලෝ බලන්නේ හැම වෙලේම තියෙන ඇහැක් දිහා. අපි බලන්නේ සකස් වෙන ඇහැක් දිහා. ඒකයි විද්‍යාඥයන්ට වෛද්‍යවරුන්ට නිවන් දකින්න බැරි. හැබැයි එයාලට හිතුවත් එක කරන්න ලේසියි. නමුත් අපි මේක දකින්නේ තියෙන දේවල් නෙවෙයි. මොනවා වෙන දෙයක්ද? සමුදය වෙන ධර්මතාවයක්.
අර රෝහිතස්ස කියන බ්‍රාහ්මණයාට බුදුරජාණන් වහන්සේ කිව්වේ මොකද්ද? මේ ලෝකය බඹයක් පමණ වූ ශරීරයෙන් නිර්මාණය වෙනවා. ඒ කියන්නේ මේ ලෝකයේ තියෙන ලෝකයක් නෙවෙයි. මොකද්ද? අපි සකස් කරගන්න ලෝකයක්. එහෙනම් ඒ සකස් කරගන්න ධර්මතාවලින් එකක් හරි බිඳුනොත් ඒ ලෝකය සකස් වෙන්නේ නැතුව යනවා, උදා නොවි යනවා. එහෙනම් පිටුතුනි ලෝකයේ දිහා සමුදය දැක්කොත් ඒ සමුදයම හැදෙන විදිහ අපි දැක්කොත් ඒ සමුදය නිරෝධ බවට පත් වෙනවා. ඒක උතුම් ඵලසිතක් බවට මම මේ මොහොතේදී පැහැදිලි කරා. ඒ නිසා මතක තියාගන්න ඔබ සියලු දෙනාටම මේ දේශනාව අසපු කුසලයේ ආනිසංස බලයෙන් ඔබ සියලු දෙනාටම නොබෝ දිනකින්ම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි පින්තුනි, ඊළඟට පුණ්‍යානුමෝදනාව අපි විශේෂයෙන් මතක් කරගන්නට ඕනේ. ඔබ නම් මේ සසරේදී මිය පරලොව ගිය කෙනෙක් සිටිනම් මේ අනවරාග සංසාරයේ පුරා මිය පරලොව ගිය ඕනෑම කෙනෙක් මතක් කරගන්න. ඔවුන් දුගතියකට පත් වෙලා සිටිනම් ඔවුන්ට මේ පින් අනුමෝදන් වේවා. ඔවුන් මේ පින් අනුමෝදන් වෙලා දුගති ගාමී ජීවිතේ සපවත් ජීවිත ලබා ගනිත්වා. සියලු දෙනාම නිවනින් සැනසේවා කියලා සාදුකාරයක් දෙන්න. ඒ වගේම පින්තුනි අපත්‍රකට මේ සම්බුද්ධ ශාසනයත් ආරක්ෂා කෙරෙන ඒ අල්පේශාක්‍ය මහේශාක්‍ය දෙවි දේවතාවුන් මේ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගනිත්වා. දෙවියන් මේ අපත්‍රකට සම්බුද්ධ ශාසනයත් චිරාත් කාලයක් ආරක්ෂා කරත්වා. දෙවියන් උතුම් නිවනින්ම සැනසේවා කියලා සාදුකාරයක් දෙන්න. ඒ වගේම පින්වතුනි අපි කරගත්තේ මහත්ඵල මහත් ආනිසංස කුසලයක්. මේ භවයේ තියෙන මේ කාම ලෝකයේ තියෙන අති විශිෂ්ටතම කුසලය පින්වතුනි මේ පැය එකමාර තුළ අපි අතුලත් කරගත්ත එකතු කරගත්ත ජීවිතයට. මේක සුළුපටු කුසලයක් නෙවෙයි. මේ කුසලයෙන් ඔබට හොඳට පින් අනුමෝදන් කරන්න පුළුවන්. මේ චිත්ත ශක්තිය ඔබට වෙන කෙනෙකුට යොමු කරන්න පුළුවන්. අපි ප්‍රාර්ථනා කරමු පින්වතුනි මේ ලෝකයේ යුද ගිනිදල් නිවේවා. ඒ අයට මේ යුද්ධය නිමා කිරීම පිණිස සිතවිලි පහළ වේවා. සියලු දෙනා සුවපත් වේවා කියලා මේ මෛත්‍රී සාගත සිතින් සාදුකාරයක් දෙන්න. එවැගේම පින්වතුනි මේ වැඩසටහන් හැමදාම ක්‍රියාත්මක කරන්න අපිට මේ උපකාර කරන අපේ මේ පුතාට විශේෂයෙන්ම මේ අරගෙන මේ කැමරා අරගෙන මේ දේවල් සංවිධානය කරනවා. මම හිතන්නේ හැම දවසකම මේ දේවල් වලට යොමුසුලුව දායකත්වය දක්වනවා. ඉතින් දරුවටත් අපි ප්‍රාර්ථනා කරමු ඔහුගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. මොනවා හෝ අපරයක් උපද්‍රවයක් තිබේ නම් හිරුදුක දරදුරක්සේ ඒවා විදියට විද්වාසනය වෙලා ජීවිතයේ සැපසතුටම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම පින්වතුනි මේ වැඩ කටයුතු මෙලෙස සාර්ථක කරගන්න විහාරස්ථානයේ නායක ඉන්දසාර ආමුදුරු හැමදාම අපි ගැන හොයලා බලලා හැම වෙලේම අපිට උපදෙස් දීලා බොහෝම කල්යාණ මිත්‍රශීලීව අපිට උපස්ථාන කරලා අපිට මෙතනට ආවොත් පින්නතුනේ මේ යම් වතුර ගොඩක් නොබොන දවසක් නැති තරම් අපි ගැන හොයලා බලලා අපේ කාය විවේකයේ ගැන හොයලා බලලා අපිට සියලු ප්‍රත්‍ය පහසුකම් ලබා දෙන උන්වහන්සේ මේ මොහොත වෙන විට දැවැන්ත ආගමික ශාසනික සේවාවක් සිදු කරනවා. උන්වහන්සේ සිදු කරගෙන යන ආගමික ශාසනික සේවාව උන්වහන්සේට තවත් චිරාත් කාලයක් ඉෂ්ට සිද්ධ කරන්න හැකියාවක් ලැබේවා. ඒ ස්වාමීන් වහන්සේ පතන්නා වූ බෝධියකින් උතුම් නිවනින් සැනසේවා කියලා සාදුකාරයක් දෙන්න.
එවැගේම පින්වත්නි අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරගන්න මේ ජීවිතයේදී අපිට ලබා ගන්න පුළුවන් උතුම්ම කුසලය අද දවසේදී අපි සාක්ෂාත් කරගත්තා. මේ මහානීය විදින්න සිඳින්න බැරි කුසලයක් පින්වත්නි අපි අද දවසේ ඇති කරගත්තා. ලෝකෝත්තර සිතක් දියුණු කරගන්න පුළුවන් මට්ටමටම අපේ චිත්තසංතානය දියුණු කරගත්තා. පින්වත්නි දෙවියෝ සාදුකාර වෙන උතුම් කුසලයක් අද දවසේ අපි අත්පත් කරගත්තා. මේ මහානීය කුසලය අපි සියලු දෙනාටම නොබෝ දිනකින්ම ජාතියක් තරාවක් ව්‍යාධියක් මරණයක් නැත්තා වූ උතුම් නිවනින් සැනසෙන්නට මේ කුසලය ඒකාන්තයෙන්ම හේතු වාසනා වේවා කියලා සාදුකාරයක් වෙන්න. සාදු සාදු සාදු.